ඔයා මේ ලෝකෙ නම් හිටියේ අනිවාර්යෙන් ඉන්විසිබල් කියලා සුපර් හීරෝ කෙනෙක් ගැන දන්නවා ඇති. ඔව් අද ඉඳන් අපි බලන්න යන්නේ ඉන්විසිබල් TV ෂෝ එක. ඉතින් සීසන් 4 එපිසෝඩ් එක ගෙන ගමන් තියෙන නිසා දැන් තමයි හොඳ වෙලාව සීසන් එකේ ඉඳන් බලාගෙන යන්න. මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. කොහොමද මෙච්චර ලස්සන බැදීමක් තිබ්බ මාග්කුයි නෝලනුයි go from this I want to be just like you. You will be, son. You will. to this. ඉන්විසිබල් ඇවිල්ලා ඩාක් වගේම ගොඩක් වයලස් තියෙන ටීවී ෂෝ එකක්. ඔන්න ඉතින් ඒකත් එහෙනම් කිව්වා මම. හරි එහෙනම් අපි වැඩි කතා නොකර යමු ඉන්විසිබල් සීසන් 1 එක බලන්න. Let's go. එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට ඇමරිකන් වයිට් හවුස් එක පෙන්නනවා. මොකක් හරි වෙන්න වගේ නේද යන්නේ. එතන ඉන්නේ සිකියුරිටි ගාස්ලා දෙන්නේ කතා කර කර ඉද්දි එකපාරටම පොළොව පලාගෙන යෝධයෝ දෙන්නෙක් එනවා. ඉතින් මේ තමයි මෝලර් ට්වින්ස්ලා. එයාලා දෙන්න දැන් වයිට් හවුස් එක අල්ලගෙන තමයි හදන්නේ. මේ අයට වෙඩි වැදුනත් ගාණක් නැහැ. ඉතින් මේ දෙන්න මෙතන ඉන්න සිකියුරිටි ගාස්ලාව මරන්න යද්දිම තව සුපර් හීරෝස්ලා කණ්ඩායමක් මෙතෙන්ට එනවා. මේ කට්ටියට තමයි Guardians of the Globe කියලා කියන්නේ. හරියට නිකන් Avengers වගේ තමයි. මේ ඉන්නේ Immortal, මේ Red Rush, Woman, Darkwing, Aquarius, Green Ghost, Martian Man and මෙතන කෙනෙක් අඩුයි. මම යාව පස්සේ ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්කෝ. හරි කොහොම හරි මේ කට්ටිය වයිට් හවුස් එක අවට ඉන්න මිනිස්සු ටික මොලටොයිස්ලගෙන් ආරක්ෂා කරලා අයින් කරනවා. එක වෙලාවක ඩාර්ක්වින් කෙල්ලක බේර ගන්න ගිහිල්ලා එයා වාහනයකට යට වෙනවා. ඩාර්ක්වින් ඒ කෙල්ලව බේරුවට එයාට බේරෙන්න බැරි වෙනවා. හැබැයි එතකොටම තමයි මේ Guardians of the Globe එකේ ශක්තිමත්ම ඒ වගේම මුළු පෘථිවියම ශක්තිමත්ම වීරයා ඔමිනිමෑන් ඇවිල්ලා ඩාර්ක්වින් බේරගන්නේ. පස්සේ අන්තිමට Guardians of the Globe එකේ හීරෝස්ලා ඔක්කොම එකතු වෙලා මොලටොයිස්ලා මේ වෙලාවේ අල්ල ගන්නවා. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට අපේ මේන් කැරක්ටර් එක මාක් ග්‍රේසන් පෙන්නනවා. එයා ඇවිල්ලා টয়ලට් එකේ ඉන්නේ. ඔන්න එක පාටම අම්මෝ දොර අරගෙන ඇවිල්ලා සබන් කැටයක් අරගෙන යනවා. පස්සේ මාක් කෑම කකා ඉද්දි ගෙදරට කෙනෙක් එනවා. ඒ තමයි ඔමිනිමෑන්. එහෙම නැත්තම් නෝලන්. බලන්න යද්දි එයා මාක්ගේ තාත්තා. ඔව් ලෝක ශක්තිමත් වීරකේ පුතා තමයි මාක් ග්‍රේසන් කියන්නේ. හැබැයි එයාට නම් එයාගේ පවර්ස් ඇවිල්ලා නැහැ තාම. මට අම්මගේ නම කියන්න මතකුණානේ. එයාගේ නම තමයි ඩෙබි. ඒකත් මතක තියාගන්නකෝ. ඔන්න ඉතින් නෝලනුයි ඩෙබි බර්ලින් වලට යමුද කියලා කතා වෙනවා. ඔමිනිමෑන්ට ඕන තැනක ෆ්ලයි කරන්න පුළුවන් නිසා එයාලා හිතන තැන්වල එයාලා යනවා. හැබැයි මාකුත් යන්න කැමති. වැඩේ කියන්නේ එයාට තාම පවර්ස් ඇවිල්ලා නැහැනේ. නෝලනුත් කියන්නේ මාක්ට පවර්ස් ආපු දවසට එයාට ඕන තැනක යන්න පුළුවන් කියලා. මාක් ඉස්කෝලේ යන ලෑස්ති වෙලා එළියට ගිහින් උඩත් පැනලා බලනවා එයාට පවර්ස් ඇවිල්ලාද කියලා. එනිවේ මාක් ඉස්කෝල් එකට ගියාම එයාගේ යාළුවාත් වයිට් හවුස් එක ළඟ ෆයිට් එක ගැන කතා වෙනවා. කවුරුත් මාක්ගේ තාත්තා ඔමිනිමෑන් කියලා තාම දන්නේ නැහැ. ඔන්න පස්සේ මාක් දකිනවා ටොඩ් කියන මේ කොල්ලා ඇම්බර් කියන කෙල්ලට කරදර කරන්න යනවා කියලා. ඉතින් එයා යනවා ඇම්බර් බේර ගන්න. ක්ලාසික්. මෙතන ඉඳලා ඉතින් ටොඩ් මාක්ට හොඳටම නෙලනවා. ඇම්බර් තමයි ටොඩ්ගේ අතින් ටිකක් ගහලා මාක්ව බේරගන්නේ. ඉස්කෝල් එකෙන් පස්සේ මාක් ෂොප් එකක වැඩ කරන්න යනවා. එයා ෂොප් එකේ තිබ්බ කුණු බෑග් දෙකක් දාන්න යද්දි කොල්ලට තේරෙනවා එයාට පවර්ස් ඇවිල්ලා කියලා. රෑ කෑම වෙලාවේදී මාක් කියනවා එයාට එයාගේ පවර්ස් ඔන්න අන්තිමට ආවයි කියලා. නෝලන්ටත් ඉතින් පුදුමයි. ඉතින් එයා කියනවා එහෙනම් හෙට ඉඳ අපි ට්‍රේනින් පටන් ගමුයි කියලා. පස්සේ මාක් නිදා ගන්න ගියාම එයාට නෝලන් පොඩි කාලේදී කියපු දෙයක් මතක් වෙනවා. නෝලන් මෙතනදී තමයි එයා කවුද කියලා පුංචි මාක්ට හරියටම කියලා තියෙන්නේ. බලද්දී නෝලන් එහෙම නැත්නම් ඔමිනිමෑන් කියන්නේ මේ ලෝක කෙනෙක් නෙමෙයි. එයා විල්ට්‍රම් කියන ග්‍රහ ලෝක කෙනෙක්. ඒ තමයි එයා ඉපදිලා තියෙන්නේ. ඉතින් විල්ට්‍රම් වල ජීවත් වෙන කට්ටියට කියන්නේ විල්ට්‍රමයිස්ලා කියලා. එයාලත් මිනිස්සුන්ට ගොඩක් සමානයි. හැබැයි එයාලට පියාඹන්න පුළුවන් මාර වේගවත් ඒ වගේම ගොඩක් ශක්තිමත්. නෝලන් කියනවා එයාලගේ ලෝකෙ ඉන්න විල්ට්‍රමයිස්ලා ලොකු වුණාම එයාලගේ හැකියාවන් යූස් කරලා වෙන ග්‍රහ ලෝකවල ඉන්න ජීවීන්ට උදව් කරන්න යනවා කියලා. ඉතින් නෝලන්ටත් වයස ආවහම එයා ඇවිල්ලා තියෙන්නේ පෘථුවියටලු. මෙහෙට ඇවිත් එයා පෘථුවිය ආරක්ෂා කරන පටන් අරගෙන ටික කාලයකට පස්සේ තමයි නෝලන්ට ඩෙබිව හම්බ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතනදී අපි දැනගන්නවා මාක් half විල්ට්‍රමයිට් half human කෙනෙක් කියලා. එයා ලොකු වෙද්දි ටික ටික එයාගේ පවර්ස් එලියට එන පටන් ගන්න මිකල් නෝලන් මෙතනදී කියනවා. ආය අපිට වර්තමානයේ පෙන්නුවාම මාක් වහල උඩ නැගලා එයාට ෆ්ලයි කරන්න පුළුවන් කියලා බලනවා. ඔන්න ඉතින් වාසනාවකට කොල්ලට පියාඹන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් මාක්ට තාම යාව කන්ට්‍රෝල් නැහැ හොඳේ. ඔන්න උදෙත් වෙලා මාක් නෝලන් එක්ක යාගේ පළවෙනි ට්‍රේනින් එකට යනවා. නෝලන් ඉතින් මෙතනදී මාක්ට හරියට ෆයිට් කරන්න ඒ වගේම පියාඹන්න උගන්වනවා. හැබැයි මාක් තාම වීක්. නෝලන් එකක් ගහපු ගමන් මාක් බිම ඇදගෙන වැටෙනවා. ට්‍රේනින් එක ඉවරලා ගෙදර ආවම ඩෙබීට තේරෙනවා මාක්ට මේ දේවල් අලුත් කියලා. ඒකට ඉතින් නෝලනුත් ඩෙබීට පැහැදිලි කරලා දෙනවා. ඊළඟ දවසේ මාක් ඉස්කෝල් එකේ ඉද්දි කලින් දවසේ මාක් එක වලියට ආපු ටොඩ් මේ සැරේත් මේක පටන් ගන්න හදනවා. හැබැයි කලින් සැරේ වගේ නෙමෙයි. මාක්ට දැන් මේ සැරේ පවර්ස් තියෙනවා.
ටොඩ් කොච්චර ගැහුවත් මාක්ට ගානක් නෑ. ඒ නිසා ඉතින් ටොඩ්ට ලැජ්ජ හිතිලා එයා මෙතනින් යන්න යනවා. කලින් ඉතින් හොඳටම කුටි කාපු මාක්ට දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා හැමෝම ෂොක් වෙලා. ඔන්න ඊළඟ සීන් එකේ මාක් සූට් එකකුත් දාගෙන හොරකමක් නතර කරන්න යනවා. මෙතන ඉන්න කෙනෙක්ට ඉතින් සුබ පවස් තියනවා වගේ. එයාට එයාගේ හැමගල් කරන්න පුළුවන්. හැබැයි මාක්ට නම් මේක ලොකු දෙයක් නෙමෙයි. මේ කට්ටිය පැනලා යන හදද්දී මාක් එක නවත්තනවා. මේන් ඩයල් එක මාක්ගෙන් ඔබ කවුද කියලා අහුවාම එයාට කියන්න නමකුත් නෑ තාම. ඉතින් ඔන්න වලිය පටන් ගන්නවා. කොහොම හරි ගේමක් දීලා මාක්ට පුළුවන් වෙනවා මේ මිනිස්සයා පරාද කරන්න. ඔන්න මේක ඔමිනිමෙන් බලාගෙන ඉඳලා. එයා කියනවා මාක්ට ඔයාට හොඳ සූට් එකක් ඕන වෙවි කියලා. පස්සේ නෝලන් මාක්ව කෙනෙක් ගාවට එකගෙන යනවා. මේ තමයි ආර්ට් රොසන්බර්න්. එයා තමයි සුපර් හීරෝස් වලට සූට් එකම හදලා දෙන්නේ. මාක් මෙතනදී සූට් එකක් ඇඳලා බැලුවාම ආර්ට් කියනවා ඔයාටම කියලා යුනික් නමක් තියෙන්න ඕන. ඒකට අනුව තමයි සූට් එක හදන්න කියලා. ඉතින් කොල්ලට නමක් නැති හින්දා එයා අපිටදී පොඩ්ඩක් දුක් වෙනවා. ඉතින් ඔන්න ඊළඟ සීන් එකේ ඩෙබී මාක්ව හම්බ වෙන කාමරයට ආවහම එයා රූම් එකේ නෑ. කොල්ල පියා බන්න ගිහිල්ලා. ඩෙබීට තේරෙනවා මාක්ට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. එදාට පහුවෙනිදාත් මාක් නෝලන් එක ට්‍රේනින් එකට ගිහිල්ලා. නෝලන් මේ වෙලාවේදී දෙයක් කියනවා. ඒ තමයි මාක් ඔයා වෙනස්. ඔයා ඇත්තටම පරාද කරන්න බැරි කෙනෙක් කියලා. එහෙම නැත්නම් you are invincible කියලා. ඒකත් හරි. මාක්ට අලුත් නමක් හම්බ වුණා. ඔන්න අලුත් සූට් එකකුත් දාගෙන. මෙතනදී නම් ඉතින් අපිට මාක් නගරෙමදී යන ලස්සන ෂොට් ටික බලා ගන්න පුළුවන් වෙනවා. කොල්ලට ඉතින් නිදාසේ පියා බන්නත් බෑ. තව ඩයල් එකක් ඔන්න පොලිසියත් එක්ක වලියා. පොලිසියට නම් යව නවත්ත ගන්න බැරි පාටයි. ඔන්න එතකොට මාක් ඇවිල්ලා මූට හොඳටම නිරනවා. මූ ඔයා කවුද කියලා අහද්දි මාක් මම තමයි. ඔන්න ඊළඟ සීන් එකේ රෙඩ් රෂ් ඩේට් එකකට ඇවිත් හැබැයි යාට සිග්නල් එකක් එනවා Guardians of the Globe එකේ HQ එකට එන්නේ කියලා. එයාට විතරක් නෙමෙයි මේ කණ්ඩායමේ හිටපු හැමෝටම එනවා. ඉතින් කට්ටියම HQ එකට ගියාම කන්ෆියුස් වෙලා කවුරුත් දන්නේ නැහැ ඇයි යාලට එහෙම සිග්නල් එකක් ආවේ කියලා. ඔන්න එතකොටම ඔමිනිමෑන් එහෙම නැත්නම් නෝලන් කොහෙන්ද මන්ද ඇවිල්ලා Guardians of the Globe එකේ හැමෝමත් එක්ක ගහ ගන්න පටන් ගන්නවා. එයාව නම් නවත්තන්න ලේසි නෑ. කණ්ඩායමේ කට්ටිය හිතන්නේ ඔමිනිමෑන්ව කවුරු හරි පාලනය කරනවා කියලා. ඉතින් නෝලන් ඉස්සෙල්ලම රෙඩ් රෂ්ගේ මූණ කුඩු කරලා යාව මාරලා දානවා. ඊළඟට ඩාර්ක් විං උස්සල පොළවේ ගහලුව මාරලා දානවා. කවුරු මොනවා කරත් නෝලන් නවත්ත ගන්න බෑ. ඇත්තටම නෝලන්ව කවුරු හරි පාලනය කරනවද? අන්තිමට කොහොම හරි නෝලන් Guardian of the Globe එකේ හැමෝම මරලා දාලා එයාත් සීයේ නැතුව බිම වැටෙනවා. ඇත්තටම මොකද්ද එකපාරට උනේ? ඇයි නෝලන් මේ කට්ටිය මැරුවේ? නෝලන් කවුරු හරි පාලනය කරාද? ඒ හැම ප්‍රශ්නයකටම උත්තර අපිට ඉස්සරහ එපිසෝඩ් වල තමයි බලන්න හම්බෙන්නේ. එපිසෝඩ් දෙක පටන් ගන්න එපිසෝඩ් 1 ඉවරුණු තැනින්මයි. Guardian of the Globe එකේ හැමෝම මැරිලා. එතනට පේන්නේ නැති සෝල්ජර්ස් ටික දෙනෙක් ඇවිත් පුදුම වෙනවා. Guardian of the Globe එකේ කට්ටිය මැරිලා ඉන්නව දැක්කහම ඔමිනිමෑන්ට පණ තියෙනවා කියලා තීරුනේ මේ කට්ටිය ඉක්මනට නෝලන්න හොස්පිටල් එකකට එක්කගෙන යනවා. එතකොට මේ ඉන්නේ සීසල්. මෙයා ගාව තමයි දැන් අප සෝල්ජර්ස් ටික වැඩ කරන්නේ. ඉතින් තව කිව්වොත් සීසල් තමයි සුපර් හීරෝස් වලට වැඩ බාර දෙන්නේ. එයාගේ සහායකයා මේ ඉන්නේ ඩොනල්ඩ්. පස්සේ අපිට මාගේ ගෙදර පෙන්නුවාම ඩෙබී බය වෙලා. මොකද ඊරෑ නෝලන් ගෙදර ඇවිත් නැති නිසා මේක මාක්ටත් තේරෙනවා. පස්සේ යාලට ගෙදර බෙල් එක වදින සද්දයක් ඇහෙනවා. ඩෙබී ගිහලා දොර ඇරියාම ඒ සීසල්ගේ කට්ටිය. පස්සේ HQ එකේදී ඩොනල්ඩ් ඩෙබීටයි මාක්ටයි පැහැදිලි කරනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඩෙබී මාකෝ ඉක්මනට නෝලන් ඉන්න දැන්ට යනවා. මාක්ට තරහ ඒ වගේම දුකයි. එයා අහනවා මේක කරන්නේ නැත්තේ කවුද කියලා. ඒ කියන්නේ සීසල්ට අයිඩියා එකක් නැහැලු. හැබැයි මේ කට්ටිය ඒ අපරාධකාරයව හොයනවා. සීසල් හිතන්නේ මරපු කෙනා කවුරුණත් Guardian of the Globe එකේ හැමෝම HQ එකට ගෙන්නලා සමූල ඝාතනයක් කරන්න හදලා තියෙනවා කියලා. ඒකෙන් නෝලන් විතරක් බේරිලා තියෙනවලු. ඔන්න මේ වෙලාවේ ඩොනල්ඩ් නිවුස් එකක් එනවා නගර මැද ඇටැක් එකක් වෙනවා කියලා. ඉතින් ඔමිනිමෑනුත් නැති නිසා මාක් යන ඇටැක් එක නවත්තන්න බලද්දී වෙන ලෝකකින් ආපු එලියන්ස් ටික දෙනෙක් නගර මිනිස්සුන්ට ඇටැක් කරනවා. පොලිසියෙන් නවත්තන්න හැදුවත් එයාලට මුකුත් කරගන්න බෑ. ඉතින් මාක් ඉස්සරහට එද්දිම ඒලියන් කෙනෙක් තිබ්බ වෙඩිපාරක් නිසා මිනිස්සු මැරිලා එයාලගේ මාක් එකට විසික් වෙනවා. මාක් බය වෙලා මොකද මේ වගේ සිද්ධියක් මෙයාට පළවෙනි වතාවට නෙවුනේ. එතන ඉන්න ගෑනු කෙනෙක් බේරගන්න කියලා එයා වල්ලගෙන පියාඹගෙන ගියාට එතකොටත් ඒ ගෑනු කෙනා මාක්ගේ අත් උඩ 4-5ට කැඩිලා මේක නිසා ඉතින් මාක් හොඳටම කම්පැනිෙන් ඉන්නේ. අර ඒලියන් පස්සේ මාක් එම් කළ වෙඩි තියන්නේ අද්දිම ඔන්න එකපාරටම ඒක නවත්තලා තව සුපර් හීරෝ කණ්ඩායමක් මෙතෙන්ට එනවා. මේ තමයි ටීන් ටීම් එක. මේකින කට්ටිය කිව්වොත් ඇටමීව්, රොබොට්, රෙක්ස් ඒ වගේම ඩුප්ලිකේට්. මේ කට්ටිය ඉතින් ඒලියන්ස් සත් එක්ක සුපිරිට සටන් කරනවා. මේ අතරේ මාක් අර ගෑනු කෙනාව ඉක්මනට හොස්පිටල් එකකට එක්කගෙන යනවා. ඉතින් මේ ටීම් එකේ කට්ටිය ටික වෙලා සටන් කරද්දි එකපාරටම මේ ඒලියන්ස්ලා වයසට යන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතින් ඒලියන්ස්ලා හැමෝම එයාලාව පෝර්ටල් එකකින් ආයම පැනලා යනවා. සුපර් හීරෝස්ලා ඔක්කොම ෂොක්. anyway අනිත් පැත්තේ මාක් හොස්පිටල් එකට ඇවිල්ලා අර ගෑනු කෙනාව ડોක්ටර්ස්ලා ඇවිල්ලා අරගෙන යනවා. මොකක් වුණත් මේ උණ දේ නම් මාක්ට දරා ගන්න බෑ වගේ. පස්සේ දවසේ මාක් ස්කූල් එකේ එයාගේ යාළුවෙක් කතා කර කර ඉඳි දකින්න ඇටම් මේව බලද්දි එයාත් මේ ස්කූල් එකේ. ඉතින් මාක් ගිහිල්ලා ඒව එක කතා කරාම එයාට තේරෙනවා මාක් කියන්නේ ඉන්වින්සිබල් කියලා. ඉතින් ඒ දෙන්න ඊයේ උණ දේ ගැන එළියට ගිහිල්ලා කතා කරනවා. මේ යන දිහා ඇම්බර් බලන් ඉන්නවා.
බලාගෙන යමුකෝ. අනිත් පැත්තේ ටීම් එකේ රොබෝට් සීසල් එක කතා කර ඉන්නවා. එයාලට තේරෙනවා අර එලියන්ස් ලාවේ කොහෙන් වුණත් එයාලගේ ලෝකේ ටයිම් එක වේගින් ගත වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. සීසල් මෙතනදී ඉන්වින්සිබල් ගැනත් රොබෝට් ගෙන් අහනවා. ඇත්තටම ඇයි පස්සේ සීසල් එතනින් අර ගාඩිස්ලා මරුණ තැනට ටෙලිපෝට් වෙනවා. ඩොනල්ඩ් කියන විදිහට ගාඩිස්ලා මරුපු කෙනා ප්ලෑන් කරලා කැමරා ඒ වගේම සිකියුරිටි සිස්ටම් වලට පව අහුවෙන්නේ නැති විදිහටලු මේක කරලා තියෙන්නේ. හොඳ නිවුස් එකක් බලාපොරොත්තුෙන් ආපු සීසල්ට තරහා ගිහිල්ලා මෙතන ඉන්න හැමෝටම යන්නේ කියනවා. පස්සේ නොපෙනෙන කෙනෙක්ට එළියට එන්නේ කියනවා. ඩේමියන් ඩාර්ක් බ්ලඩ් ඩීමන් ඩිටෙක්ටිව්. ඔව් මෙයාට එහෙම තමයි කට්ටිය කියන්නේ. මෙයාට ඉතින් මෙතන වෙලා තියෙන දේ පොඩ්ඩක් ඇවිදලා බලපු ගමන් තේරෙනවා. හැබැයි යාටත් පුදුමයි කවුද මෙහෙම දෙයක් කරේ කියලා. අනිත් පැත්තේ ස්කූල් එකේ ඉන්න මාක් ළඟට ඇම්බර් ඇවිත් කතා කරනවා. මාගොත් එයා අහන දෙයට උත්තර දීලා ඒගොල්ලෝ එක්ක එළියට යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මාක් සායු නගර මැද්දේ යන ලස්සන ෂොට් ටිකක්. තව මාක් සුපර් හීරෝස්ලාගේ වැඩවලට රෙඩි නැති නිසා තාම ඒ ඔයාට උදව් කරනවා. ඒකෙන් පස්සේ ඒව් මාක්ව එයාලගේ ටීම් එකේ HQ එකට එක්කගෙන යනවා. අප්පල් සිටි බලන් යද්දී ඒව් රෙක්ස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. රෙක්ස් නම් මෙතනදී මාක්ට විහිළු කරනවා. ටීම් එකේ අනිත් අය ඇවිල්ලා මාක්ට එයාලා හඳුන්වලා දෙනවා. මේ ටීම් එකේ ලීඩර් තමයි රොබෝට්. එයා ආයේ අර එලියස්ලාවොත් ඒ ටීම් එකේ කට්ටියට දැනගන්න පුළුවන් විදිහට ඩිරෙක්ටර් එකක් හදලා බලද්දී දැන් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකක් නැති නිසා සීසල් මොකක් වුණත් කතා කරන්නේ මේ ටීම් එකේ කට්ටියටලු. ඒ නිසා රොබෝට් අහනවා මාක්ගෙන් එයාලා එක්ක එකතු වෙනවද කියලා. මාක් ඉතින් උදව් කරන්න කැමති වෙනවා. පස්සේ මාක් තාත්තා හොස්පිටල් එකට ගිහිල්ලා බලලා අම්මත් එක්කත් එයාගේ සිටුේෂන් එක ගැන කතා කරලා අර හොස්පිටල් එකට මාක් අරගෙන ආපු ගෑනු කෙනා බලන්න යනවා. එයාට නැති හොඳටම මරු පාටයි. ડોක්ටර්ස්ලටත් එයාගේ ජීවිතේ ෂුවර් නැහැලු. අනිත් පැත්තේ රෙක්ස් දකිනවා රොබෝට් හදපු ඩිරෙක්ටර් එකේ සිග්නල් එකක් පෙන්නනවා කියලා. ඒ කිහෙන් වෙද්දී මාක් එයාගේ යාළුවත් එක්ක ඊව් ගැන කතා කර ඉන්නවා. එයාලට එහෙන් ඉන්න ඊව්ගේ ෆෝන් එකෙත් අර සිග්නල් එක ඇවිත් එයා මාක් දිහා බලලා එළියට යද්දී මාකුත් එළියට එනවා. මේක දැකපු ඇම්බර් මාක්ගේ යාළුවගෙන් අහනවා මාක් ඊව් එක්ක යාළුද කියලා. මාක්ගේ යාළුවත් නෑ ඊවට නම් කොල්ලෙක් ඉන්නවා. හැබැයි මාක් නම් අවైలබල්ලු. එන්න යාළුවෝ. ඔන්න ආයෙම අර එලිස්ලා ඇවිල්ලා. එයාලා මේ සැරේ ඉද්දිනා තව දියුණු වෙලා වගේ. එයාලගේ නායකයා තමයි මුල් ඇටැක් එකේදී මාක් ගහපු එලියන්. මෙයාලගේ ලෝකේ ටයිම් එක වෙගින් යන නිසා එයාලා ඉක්මනට දියුණු වෙලා. අපේ ලෝකේ දවස් දෙකක් මෙයාලගේ ඉතින් අවුරුදු දෙකක් වගේ හරියට මෙතනදී ටීම් එකේ කට්ටියයි මාක්ගේ සුබිරිය සටන් කරනවා. හැබැයි මේ සැරේ එලියන්ස්ලා එක්ක ඇටැක් එක ටිකක් අමාරුයි වගේ. මෙතන අර කිං වගේ ඉන්න එලියන් ඊව් අල්ලගෙන යාව මරන්න යද්දී මාක්ට ඉතින් මල්ල පැනලා ඌට ලේ පණින කම නෙලනවා. මේ වෙලාවේදී ඒ එලියන්ගේ රිස් බෑන්ඩ් එක පිච්චිලා ගිය ගමන් එයා වයසට යන එක රොබෝට් දැකලා කට්ටියටම ඒලියන්ස්ලගේ රිස් බෑන්ඩ් ටික විනාශ කරන්නයි කියනවා. මෙතනත් ආයෙමති සුපිරි සටනක් යනවා. හැබැයි මෙතන ඒලියන්ස්ලා වැඩි. රොබෝට් ඒලියන් කෙනෙක්ගේ රිස් බෑන්ඩ් එකක් අරගෙන ඒක ස්කෑන් කරලා රොබෝට් එයාගේ බොඩි එකෙන් ලොකු තරංගයක් යවනවා. ඒකට ඒලියන්ස්ලගේ ඔක්කොම රිස් බෑන්ඩ් ටික පිච්චිලා යනවා. මේකෙන් පස්සේ ඉතුරුන ඒලියන්ස්ලා ටික ඉක්මනට ආයෙම පෝටල් එකක් හදාගෙන එයාලගේ ලෝකෙට යනවා. හරි ඒ සටනත් ඉවරයි. anyway ඒත් එක්කම මාක්ට කෝල් එකක් එනවා. එයා හොස්පිටල් එකට ගියාම නෝලන්ට සිහිය ඇවිත්. මාක්ට නැති මාර සතුටුයි. හැබැයි ඒ සතුට ඉක්මනට නැති වෙනවා. මාක් අර හොස්පිටල් එකට එක්කගෙන ආපු ගෑනු කෙනා මැරිලා කියන නිවුස් එක දැනගත්තාම නෝලන් එයාගේ හිත හැදුවත් මාක්ට නම් ඉතින් හොඳටම අවුල්. ඒ ඇස්සේ නෝලන් එයාගේ සුපර් හීරෝ සූට් එක ඉල්ලන හොස්පිටල් එකේ වැඩ කරපු කෙනෙක්ගෙන් මේක හැබැයි ඔයාලට පොඩි ඩීටේල් එකක් කියලා හිතේවි. ඒ උනාට ඔයා පොඩ්ඩක් මේක මතක තියාගන්නකෝ. ටීවී වලින් පවා ගාඩියස්ලා අතුරුදහන් වෙලා කියලා නිවුස් යනවා. තාම මිනිස්සු ගාඩියස්ලා මැරිලා කියලා දන්නේ නැහැ. මේ අතරේ නෝලන් මාක්ව ට්‍රේන් කරන එකගෙන ගිහිල්ලා මෙතනදී මාක් නෝලන්ට හොඳ පාරක් දෙනවා. ඒකට කේන්ති ගිය නෝලන් මාක්ට ගහන්න යද්දිම ඩෙබි ඇවිත් කියනවා සීසල් ඇවිල්ලා කියලා. කට්ටියම ගිය ඇතුළට ගියාම සීසල් පැහැදිලි කරනවා නෝලන් ස්පේස් එකේදී අවුරුදු 3කට කලින් සටන් කරපු කෙනෙක් ඇවිල්ලා ආයෙම ඒව නවත්තන්න එනවයි කියලා. හැබැයි නෝලන් තාම ඉන්ජර්ඩ්. ඩෙබි සීසල්ට වෙන සුපර් හීරෝස්ලා යවන්නේ කිව්වට මේ වැඩේදී හරියන්නේ නෝලන් මලු. ඉතින් දැන් නෝලන්ටත් යන්න බැරි නිසා මේ සිද්ධිය මාක් බාර ගන්නවා. නෝලනුත් ඒකට එකග වෙනවා. ඒකෙන් මාක්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් ඒවි කියලා තමයි නෝලන් හිතන්නේ. හැබැයි ඉතින් ඩෙබි නගේකට කැමති නැහැ. anyway ඔන්න මාක් ස්පේස් එකට යනවා. මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඇලන් ද ඒලියන්. කට්ටිය මෙයාට කියන්නේ ඇලන් කියලා. එයාත් ඇවිල්ලා වෙන ග්‍රහ ලෝකයක කෙනෙක්. හැබැයි යාට තියෙන්නේත් මාක්ට තියෙන පවර්ස්මයි. මුලදී නම් මාක් ඇලන් එක්ක සටන් කරනවා. පස්සේ මාක් ඇලන් එක්ක කතා කරන්න ඕනේ කිව්වහම ඇලන් කතා කරන්න කැමති වෙනවා. බලද්දි ඉතින් මේ ඇලන් උර්ත් කියලා ග්‍රහ ලෝකයක් තමයි හොයන්නේ. මේ ඉතින් අර්ත් එකනේ. එයාට නම් දෙක පැටලිලා. මාක් එයාට ඒක පැහැදිලි කරලා දෙනවා. මෙතනදී මාක් සහ ඇලන් හොඳ යාළුවොත් වෙනවා. ඉතින් මේන්වයිල් සීසල් නෝලන්ගෙන් අහනවා එදා ඇත්තට මොකක්ද උනේ කියලා. නෝලන් පැහැදිලි කරනවා එයා ගාඩියස්ලාගේ සිග්නල් එකක් ඇවිත් නෝලන් එහෙට ගියාම හැමදේම ටිකකට නෝමල් වගේ තිබිලා එකපාරටම ලයිට් ටික නිවිලා පස්සේ එකපාරටම නෝලන්ට කවුරු හරි ඇටැක් කරන්න පටන් අරගෙන නෝලනුත් ඒ කෙනත් එක්ක සිහි නැති වෙනකම සටන් කරලා පස්සේ ඉතින් නෝලන්ට ආයේ සිහිය ඇවිල්ලා තින්නේ සීසල්ගේ හොස්පිටල් එකෙන්ලු. ඒක ඇත්තමද නෝලන්?
සීසල්ලත් ඉතින් හිතාගන්න බෑ නෝලන් එහෙම පෙරදුනේ කිව්වහම ඩෙවිඩ්ටත් දැන් මේක මාර ප්‍රශ්නයක්. පස්සේ දවසේ ඔන්න මාක් ස්කූල් එකේ ඉද්දි ටොඩ් ආයෙම ඇවිත් මාක්ට ගහන්න වගේ ගිහින් සොරි කියනවා. පස්සේ ටොඩ් කියනවා ඇම්බර් ඔයාට මේ නම්බර් එක දෙන්නේ කිව්වේ කියලා කොල කෑල්ලක් දීලා යන්න යනවා. බලද්දි ඇම්බර් ගාව ටොඩ්ගේ පරණ අමුතු ෆොටෝස් ටිකක් තිබිලා ඒව ඇම්බර් ඩිලීට් කරන්නේ ටොඩ් මාක්ට ගිහිල්ලා මේ නම්බර් එක දීලා සොරි කිව්වොත් විතරයිලු. මේ වෙලාවේ මාක්ට කෝල් එකක් එනවා ආයම ඒලියන්ස් ලැබිලා. මේ වතාවේදී කලින් වතාවටත් වඩා මෙයාලා දියුණු වෙලා ටීම් ටීම් එකේ රොබෝට් පැහැදිලි කරනවා ඒලියන්ස්ලගේ ටෙක්නොලොජි එක මාර ඇඩ්වාන්ස් වෙලා නිසා මේ සැරේ නම් මේගොල්ලන්ට ෂුවර් එකක් තියන්න බැරි වෙවි කියලා. මෙතනදී ඉතින් පට්ට සටනක් යනවා. ඒලියන්ස්ලගේ කිං මාක්ට අල්ලගෙන හොඳටම නෙල්නවා. මාක්ගේ නහයෙන් කටින් පවාලා එනවා. මූ මාක්ක මරන්න යද්දිම ඔමිනි මෑන් එනවා. හරි දැන් ඉතින් මුන්ගේ අවසානේ තමයි. නෝලන් ඒලියන්ස්ලට හොඳටම ගහනවා. පස්සේ ආයෙම ඒලියන්ස්ලා පෝටල් එකකින් යන්න හදද්දි නෝලන් අර ඒලියන් කිංවත් තල්ලු කරගෙන පෝටල් එකෙන් ඇතුළට යනවා. මේ වෙලාවේදී එකපාරටම මාක් තාත්ති කියලා කෑ ගහපු නිසා ටීම් එකේ කට්ටිය දැනගන්නවා ඉන්වින්සිබල්ගේ තාත්තා ඔමිනි මෑන් කියලා. මාකුත් වෙච්ච දේ ඉක්මනට ගෙදර ඇවිල්ලා ඩෙබීට කියනවා එයාට ගාණක් නැහැ. මොකද ඩෙබී දන්නවා නෝලන් කවදාවත් හතුරෙක්වත් මරන්නේ නැtei කියලා. හැබැයි අනිත් පැත්තේ ඒලියන්ස්ලගේ ලෝකෙට ආපු නෝලන් You don't seem to understand. Earth isn't yours to conquer. මෙතනදී නම් ඉතින් නෝලන් මුන්ගේ මුළු ලෝකෙම විනාඩි ගානක ඉවරයක් කරලා දානවා. හැමතැනම පුපුරලා යනවා. කොහොම හරි සටන ඉවර වෙද්දී නෝලන්ගේ රැවුලත් ඇවිල්ලා එයා ඒලියන්ස් ටික දිනක බය කරලා පෝටල් එකක් ඕපන් කරගෙන ලොකු උල්කාපාතයක් හොන්ගේ පැත්තට අතෑරලා එයා ගෙදර එනවා. බලද්දී පෘථිවිය නැයිද විනාඩි 10ක් වගේ ගිහිල්ලා තින්නේ. නෝලන් ආපු ගමන් මාක් සහ ඩෙබි ඇවිල්ලා එයාව බදා ගන්නවා. ඒ එක්කම ටීවී එකේ බ්‍රේකින් නිවුස් එකක් යනවා. ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකේ ඔක්කොම මැරිලා. අනිත් පැත්තේ සීසල් HQ එකේ ඉද්දි ඩේමියන් ඩාර්ක් බ්ලඩ් එනවා. එයා පැහැදිලි කරනවා ගාඩියන්ස්ලගේ මිනි මැරුම කවුරුවත් දැකලා නැහැ. ඒක දැකලා තියෙන්නේ මැරුණ ගාඩියන්ස්ලම විතරයි කියලා. ඒකේ තේරුම ඇවිල්ලා ගාඩියන්ලගේම කෙනෙක් තමයි ගාඩියන්ස්ලව මැරුවේ කියන එක. සීසල්ට මේක හිතා ගන්නවත් බෑ. මේ වෙලාවේදී සීසල් ඩේමියන්ට බැනලා එයාව පන්න ගන්නවා. පස්සේ ඩොනල්ඩ් කියනවා මාක්ගේ ගෙදර මයික් එහෙම ෆික්ස් කරලා ඇහැ ගහගෙන ඉන්නේ කියලා. ඩොනල්ඩ්ත් පුදුමයි මේක. එපිසෝඩ් 3. දැන් රටේ හැමෝම දන්නවා ගාඩියන්ස්ලා මැරිලා කියලා. හැමෝම එකතු වෙලා එයාලගේ ෆියුනරල් එක කරනවා. මෙතනදී නෝලන් තමයි මේන් ස්පීච් එක දෙන්නේ හැමෝම දුකින්. එදාම හවස දැන් තමයි ගාඩියන්ස්ලාගේ ෆියුනරල් එක ඇත්තටම කරන්නේ. ඒකට ගාඩියන්ස්ලාගේ ෆැමිලි වල කට්ටිය විතරයි ඇවිල්ලා ඉන්නේ. මෙයාලා මෙහෙම ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක ගාඩියන්ස්ලා වල දාන්නේ. ඒක ජනතාව දැනගන්න හොඳ නැතේ කියලා. මෙතනදී ඉතින් නෝලන් දුක හිතෙන කතාවක් කරනවා. ගාඩියන්ස්ලා වලදාන වෙලාවේ රෙඩ් රස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඕල්ගා. මෙයා ඉතින් හොඳටම දුකින් ඉන්නේ. එයාට ඉතින් ජීවිතේම එපා වෙලා. ටික වෙලාවකට පස්සේ ෆියුනරල් එක ඉවරලා කට්ටියම යද්දී නෝලන් ඩේමියන් ඩාර්ක් බ්ලඩ් දකිනවා. එයා මෙතනදී නිකන් නෝලන් එයාට සැකයි වගේ කතා කරනවා. හැබැයි නෝලන් මෙයාට මෙතනදී කියන්නේත් එයා සීසල්ට කියමු කතාවම තමයි. මීන්වයිල් සීසල් රොබෝට්ට කියනවා එයා අලුතෙන් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකක් හැදුවනම් හරි කියලා. සීසල්ට මේ වෙලාවේ ගොඩක්ම විශ්වාස කරන්න පුළුවන් කෙනා තමයි රොබෝට්. ඊට පස්සේ අපිට මාක්ලගේ ගෙදර පෙන්නනවා. ඩෙබී සහ මාක් දෙන්නම ඉතින් දුකින් ඉන්නේ. නෝලන් රයිති කිසි ගාණක් නැහැ. එයා රැයට පීස කමුද කියලා අහනවා. මේක ඇහිලා කේන්ති ගිය මාක් නෝලන්ට බනිනවා. ඩෙබිත් පැහැදිලි කරනවා යාළුවන්ගේ ෆියුනරල් එකට ගිහිල්ලා ආපු ගමන් ඔයාලට පීස කන්න ඕනද කියලා. නෝලන් රයිති මේක කිසි ගාණක් නැහැ වගේ නේද? ඒ විතරක් නෙමෙයි. මෙයාලා කතා කරන හැමදේම ඩොනල්ඩ් තව ටීම් එකක් තියාගෙන අහගෙන තමයි ඉන්නේ. පස්සේ ඔන්න මාක් රූම් එකේ ඉද්දී එයා ඇම්බර්ගේ නම්බර් එක දැකලා කෝල් එකක් ගන්නවා. මුළු දිනයිදී මාක් හොඳටම නර්වස් වෙනවා. හැබැයි අන්තිමට මාක් ඇම්බර්ව ස්ටඩි ඩේට් එකකට කැමති කරගන්නවා. අනිත් පැත්තේ ඒ ඔයාලගේ ටීම් එක HQ-කට ආවහම කවුරුත් පේන්නේ නැහැ වගේ. හැබැයි බාත්රූම් එකකින් සද්ද වගේක් එනවා. ඒ පැත්තට යද්දී ඩුප්ලිකේට් එළියට එනවා. අම්මට සිරි. ඒ විතරක් නෙමෙයි. රෙක්ස් තව ඩුප්ලිකේට්ගේ ක්ලෝන් දෙකක් එක්ක එළියට එනවා. එනම අතල් ෂෝ එක. මේකට කේන්ති ගියේ රෙක්ස්ටත් බැනලා එයාලගේ රිලේෂන්ෂිප් එක මෙතනින් බ්‍රේක් අප් කරලා යන්න යනවා. පස්සේ දවසේ ඔන්න සීසල් කියපු නිසාම රොබෝට් දැන් අලුත් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකක් හදන්න හීරෝස්ලව තෝරනවා. මෙතනදී රොබෝට් කියනවා මාක් අලුත් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකට ජොයින් වුණා නම් හරිය කියලා. හැබැයි මාක් ඒකට කැමති වෙන්නේ නැහැ. හැබැයි ඕනම වෙලාවක ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකට උදව් කරන්න කැමති වෙනවා. රොබෝට් පස්සේ හීරෝස්ලව තෝරන වැඩේ පටන් ගන්නවා. ඉතින් මේ අලුත් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකට සහභාගී වෙන්න ගොඩක් හීරෝස්ලා ඇවිල්ලා ඉන්නවා. රොබෝට් එකින් එක්කෙනා ටෙස්ට් කරලා බලලා අන්තිමට අලුත් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකට තීරණ හීරෝස්ලාගේ නම් ටික කියනවා. බ්ලැක් සැම්සන්, ෂින්කින් රේ, ඩුප්ලිකේට්, මොන්ස්ටර් ගර්ල්, රෙක්ස්, අන්තිමට ඇටම් මියු. මේ වෙලාවේදී රෙක්ස් මොන්ස්ටර් ගර්ල්ට එක එක යු කියලා විහිළු කරනවා. මොන්ස්ටර් ගර්ලුත් අනිත් පැත්තට
අත රෙක්ස්ට විහිළු කරනවා රෙස් ගාරක පොඩි කියලා. පස්සේ රෙක්ස්ට කේන්ද ගිහින් ඩයල් එක මොන්ස්ටර් ගර්ල් එක ගහගන්න පටන් ගන්නවා. මේ පුංචි කෙල්ලට ඉතින් ලොකු මොන්ස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එයා හැම මොන්ස්ටර් කෙනෙක් වෙන හැම පාරකම මේ කෙල්ල වයසින් බාල වෙනවලු. ඒ නිසා තමයි මොන්ස්ටර් ගර්ල්ට පොඩි ළමෙක් වගේ පෙනුමක් තියෙන්නේ. ඇත්තටම ඉතින් එයාගේ වයස 24යි. කොහොම වුණත් රෙක්ස් නම් ඉතින් හොඳටම කුටි කනවා. රණ්ඩු වුණා ඉතින් නවත්තන්න ඕන නිසා මාක් ගිල නවත්තන්නේ කිව්වට මොන්ස්ටර් ගර්ල් අහන්න නැති පාටයි. ඒ නිසා ඉතින් මාක්ට බලෙන් වුණත් මොන්ස්ටර් ගර්ල්ට ගහලා මේ රණ්ඩුව නවත්තන්න එනවා. ඔන්න ඒකෙන් පස්සේ තමයි එයා රෙස් ගිනුයි මාක් ගිනුයි සමාව ගන්නෙ. ඒ රොබොට් එක කතා කර ඉද්දි එදෙන්ට ආපු මාක්ට ඒව අවුලින් ඉන්නේ කියලා තේරෙනවා. ඉතින් ඒව එතනින් යද්දි මාක් පස්සෙන් ගිහලා ප්‍රශ්න මොකක්ද කියලා අහනවා. ඒව රෙක්ස් එක්ක උන හැමදේම මාක්ට කියනවා. මාකුත් මෙතනදී රෙක්ස් නම් පට්ට මෝඩෙක් කියලා කියනවා. අනිත් පැත්තේ රොබොට් අලුත් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකේ කට්ටියටම එයාලගේ ඩේලි ෂෙඩියුල් එක දෙනවා. ඔව් රෙක්ස් නම් ඉතින් මේවට කැමති නෑ. හැබැයි එයා මොනවා කිව්වත් රොබොට් නම් ෂෙඩියුල් එක වෙනස් කරන්න නැති පාටයි. ටික වෙලාවකට පස්සේ හැමෝම යනවා මොන්ස්ටර් ගර්ල් ඇරෙන්න. ඉතින් රොබොට් මොන්ස්ටර් ගර්ල් එක පොඩ්ඩක් කතා කරනවා. රොබොට් මේ වෙලාවේදී කතා කරන්නේ හරියට එයාට ෆීලිංගස් තියෙනවා වගේ. මේ දෙන්නේ මෙහෙම කතා කර ඉන්න එක උඩට වෙලා කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ නෝලන් ඊළඟට අපිට ගෙදර ඉන්න මාක්කෝ පෙන්නනවා. එයා කාමරය අස් කරනවා. මොකද අද තමයි ඇම්බර් පාඩම් කරන්න එන්නම් කියලා තියෙන්නේ. කාමරය අස් කරන්න එයාගේ ඉස්කෝලේ යාළුවා විලියමුත් උදව් කරනවා. හැබැයි පරක්කු වැඩි. ඇම්බර් දැන්ටමත් ඇවිල්ලා. මාක් කාමරේ තිබ්බ ඔක්කොම රෙදි ඉලියට විසික් කරලා දානවා. එයාගේ ඉතින් යාළුවත් ඒත් එක්කම ෂේප් එකක් කැපෙනවා එතනින්. ඔන්න ඇම්බර් මාක්ගේ කාමරයට ආවහම ඒ දෙන්න පොඩ්ඩක් කතා බහ කරනවා. හැබැයි වැඩි වෙලා කතා කරන්න වෙන්නේ නෑ. මාක්ට කෝල් එකක් එනවා. ඒක ඉතින් එයා දිගටම කට් කරන නිසා ඇම්බර් යාට කෝල් එක ආන්සර් කරන්නයි කියලා එයා බාත්රූම් එකට යනවා. ඔන්න ඇම්බර් ගිහපු ගමන් මාක්ගේ කාමරේ සීසල් මතු වෙනවා. සීසල් මාක්ට හොඳටම බැනලා ඒ වෙලාවෙම මාක්ට වැඩක් බාර දෙනවා. අයියෝ සීසල් ඔයත් ආවේ හරිම වෙලාවේ. ඉතින් මාක්ටත් කරගන්න දෙයක් නැති නිසා ඇම්බර් ආවහම එයාටත් බොරුවක් කියලා සීසල් කිව්ව තැනට ඒව එක යන්න පටන් ගන්නවා. කියන්න බැරි වුණානේ. සීසල් මාක්ට ඒ උටයි පොඩි ඉයර්බඩ්ස් දෙකක් දීලා තියෙන්නේ. ඒකෙන් සීසල්ට මෙයාලත් එක්ක කතා බහ කරන්න පුළුවන්. හොඳේ. සීසල් පැහැදිලි කරනවා මේකට ඊවට යන්න කිව්වේ ඔමිනි මෑන් දැන් මේ වෙලාවේ ලොකු කයිජු කෙනෙක් එක්ක සටන් කරන ගමන්ලු ඉන්නේ. anyway මාක්ලා දැන් හොයන් යන්නේ පිස්සු සයන්ටිස්ට් කෙනෙක්. එයාගේ නම ඩොක්ටර් සයිස්මික්. එයා ගාව භූමිකම්ප ඇති කරන්න පුළුවන් ග්ලව්ස් දෙකක් තියෙනවා. එයා දැන් මෙතන හැමදේ විනාශ කරන්න යන්නේ. ඉතින් මෙතන හිටපු ළමයි ටික දෙනෙක් ගාවට ගලක් ඇටෙද්දිම මාක් ඇවිල්ලා යාළුවා බේර ගන්නවා. ඊළඟට ඉතින් මේ ඩොක්ටර් සයිස්මික් එක මාර ෆයිට් එකක් යනවා. මාක් සහ එව් මේ ඩොක්ටර්ගේ අතේ තියෙන ග්ලව්ස් දෙක අයින් කරන තමයි හදන්නේ. හැබැයි ඒක කරන්න ටිකක් අමාරුයි වගේ. ඩොක්ටර් සයිස්මික් මෙතනදී මිනිස්සුන්ව මරන්න යද්දී ඒව යාළුවා බේර ගන්නවා. හැබැයි ටික වෙලාවකට විතරයි. එයාලා ලාව ගඟට වැටෙන්න යද්දී මාක් පොළව හාරගෙන ගිහලා තුන් දෙනාම බේර ගන්නවා. මේක දැකගෙන ඩොක්ටර් සයිස්මික් එයාලට පහර දෙන්න යද්දී ඒව එක නතර කරනවා. ඒ නිසා ග්ලව්ස් දෙකෙත් මොකක් හරි අප්සෙට් එකක් ගිහිල්ලා ඒකෙන්ම ඩොක්ටර් සයිස්මික් කිසි වෙලා ගිහින් ලාව ගඟට වැටෙන්න යද්දිම ඒව එයාව අල්ල ගන්නවා. හැබැයි වැඩක් නැහැ. එයා හිතලම ඒව අතහැරලා ලාව ගඟට වැටෙනවා. මාක්ටත් එයා බේර ගන්න බැරි වෙනවා. මෙතන ඉඳන් ඉතින් මාක් සායු 99න් තමයි බේරෙන්නේ. හොඳේ. අනිත් පැත්තේ ඉතින් ඇම්බර් ගෙදර ඉන්න නිසා දුවගෙන එන මාක්ට නෝලන් හම්බ වෙලා ප්‍රයිවට් ලයිෆ් එකයි සුපර් හීරෝ ලයිෆ් එක පටල ගන්න එපයි කියනවා. ඉතින් මාක් ඉක්මනට අඳුරුත් මාරු කරගෙන ඇම්බර් ගාවට යනවා. මුලදීලා ඇම්බර් තරහෙන් කතා කරත් ටික වෙලාවක් යද්දී හැමදේම හරියනවා. ඊළඟට අපිට ඩොනල්ඩ් පෙන්නනවා. එයා ඔමනිමෙන් ෆයිට් කරපු කයිජු ගාවට ගිහිල්ලා ඌට නම් ඉතින් තාම පණ තියෙනවා වගේ. සීසල් කියනවා ඌ අයිස් කරලා තියමුයි කියලා. ඒයි ඒ අසිදි නෝලන් එයා මරපු කයිජුගේ කෑල්ලක් ගෙනල්ලා ඩෙවිඩ් දෙනවා රෑට උයන්නේ කියලා. what the fuck. anyway ඩෙබී කියනවා සීසල්ට කියලා ගෙදරට ආරක්ෂාවක් දාගමුයි කියලා. නෝලනුත් ඒ ගැන සීසල්ට කතා කරන්නම් කියනවා. ඊළඟට අපිට ඊව පෙන්නනවා. එයාට ඉතින් මොකක් වුණත් මාර්ම දුකයි රෙක්ස් එක්ක බ්‍රේක්අප් වුණ එකට. එතකොටම එයාට ෆයර්වර්ක්ස් සද්දයක් ඇහෙනවා. ඒගොල්ලේ ෆයර්වර්ක්ස් පත්තු කරන පැත්තට ගියාම බලද්දි ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ රෙක්ස්. එයා ඒගොල්ලේ සමාව අරන් තව chance එකක් කෙල්ලුවට මේ වෙද්දි තියුට රෙක්ස් එපා වෙලා. පස්සේ ඒව මාක්ව හම්බෙන්න ගියාම එයා දකිනවා God damn. Meanwhile හිරගෙදරින මෝලර් ටොමිස්ලා පැනගන්න ප්ලෑන් එකක් ගහලා සිකියුරිටි ගාඩ් කෙනෙක් එයාලට කෑම ගෙනාවහම මුන් දෙන්නගේ එක්කෙනෙක් ඒ සිකියුරිටි ගාඩ්ට ගහලා එයාව යූස් කරලා දොරත් ඇරගන්නවා. ඉතින් මේ ඇස්සේ මේ ඔක්කොම CCTV වලින් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒක උදේ පස්සේ අනිත් ටුවින්නත් නිදාස් කරගෙන ගේ මැදින් ලෙලීට එද්දී තව ගාඩ්ස්ලා එනවා. ටොවිස්ලා දෙන්න එයාලත් එක්ක සටන් කරනවා. මෙතනදී අර CCTV වලින් බලන් හිටපු කෙනා කවුරු වුණත් ඒ කෙනා මේ ටොවිස්ලාට පැනගන්න දෝ කරනවා. පැනගත්තට වැඩක් නැහැ. එළියට ගිහපු ගමන් තව ගන්නයක් බේස් එකකින් මතුවෙලා වෙඩි තියෙනවා. මෝලස්ලා ඉතින් ඒ ගන්නයත් විනාශ කරනවා. මෙතනදී එක ටොවින් කෙනෙක් මැරෙනවත් එක්ක ඒ ගැන ඉතින් අනිත් ටොවින්ට ගාණක්වත් නැහැ වගේ. දැන් තමයි පිට පෙන්නන්නේ අර බලන් හිටපු කෙනා කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ රොබෝට්. මොකක්?
ඔන්න එපිසෝඩ් එකේ අන්තිමට ඩෙබී ගෙදරට වෙලා එයාගේ වැඩ කර ඉද්දී ඩේමියන් ඩාර්ක් බ්ලඩ් මතුවෙනවා. එයා සාක්ෂි හොයන්න ඇවිත් ඩෙබී ඩේමියන්ගෙන් ප්‍රශ්න කරද්දී මෙයා ඩෙබී එක්ක නෝලන්ව සැකය වගේ කතා කරනවා. ඔන්න එක පාටම පිටිපස්සේ නෝලන් ඇවිත් ලයිට් එක දානවා. ඩේමියන් ඩාර්ක් බ්ලඩ් අතුරුදහන්. නෝලන් කාත් එක්කද කතා කරේ කියලා ඩෙබීගෙන් ඇහුවාම ඩෙබී කියනවා එයාගේ අලුත් ක්ලයන්ට් එකක් කියලා. හැබැයි නෝලන් දන්නවා ඩෙබී ඇත්තටම කතා කරේ කාත් එක්කද කියලා. එපිසෝඩ් 4 පටන් ගද්දිම එක මිනිස්සෙක් පෙන්නනවා අපිට. කාන්තාරේ මෙතන මොකක් හරි කරනවා වගේ. කට්ටිය මෙතන දොරක් අරින්න හදනවා. පස්සේ ආපු මිනිස්සයා මේ දොරෙන් ඇතුළට ගිහිල්ලා එයාගේ අතේ තිබ්බ ලාංඡනයක් තියලා සොහොනේ ඉන්න කහෝර් කියලා මමිය හැරවනවා. ඔන්න එකපාරටම මේ ඔක්කොම වැලි කුණාටුවක් ඇවිල්ලා වැහිලා යනවා. අර මමිය එළියට එන්න හදද්දිම දොර වැහිලා ඌ ඒක ඇතුලේ ආයෙම හිර වෙනවා. බලද්දි කාන්තාරේ වැලි කුණාටුව ඇති වෙලා තියෙන්නේ. මාක් සහ නෝලන් වේගෙන් ෆ්ලයි කරගෙන ගිහපු නිසා නෝලන් මාක්ට සුපර් හීරෝ කෙනෙක් වෙන්න රිස්පොන්සිබිලිටි ගැන කියලා දීලා පට්ට අවවාද ටිකක් දෙනවා. ඊළඟ සීන් එකේ ඩෙබී රෙඩ් රස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔල්ගගේ ගෙදර ඇවිල්ලා එයා එක කතා කර ඉන්නවා. ඔල්ග නම් මාරු දුකෙන් ඉන්නේ. එයා මොස්කව් වල එයාගේ අම්මයි තාත්තයි ගාවට ජීවත් වෙන්න යනවලු. ඒ නිසා ඩෙබීට මේ ගෙදර විකුණන්න කියලා ඔල්ග බාර දෙනවා. පස්සේ ඩෙබී ගෙදර ඇවිත් වයින් ටිකකුත් වක් කරගෙන ඉන්ටර්නෙට් එකේ ඩේමියන් ඩාර්ක් බ්ලඩ් ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. ඩෙබීට පොඩ්ඩක් සැකයක් ඇවිල්ලා වගේ. ඉතින් ඒ වෙලාවෙම මාක් සහ නෝලන් ගෙදර ආපු නිසා ඩෙබී ඒ හැමදේම ක්ලෝස් කරලා දානවා. ගේ ඇතුළට ආපු මාක් කියනවා එයාට ඇම්බර් එක ඩේට් එකකට යන්න තියෙනවා කියලා. ඩෙබී නෝලනුයිත් ඒකට අවසර දෙනවා. මාක් රූම් එකට ගියාම ඩෙබී ඔල්ගා යාට ගෙදර විකුණන්න කියලා බාර දුන්න එක නෝලන්ට කියනවා. එයාට නම් ඉතින් ගාණක් නෑ වගේ. තව ඔල්ගා ගාඩිල්ලගේ මරණ ගැන අමුතු දේවල් ටිකක් කිව්වේ කියලා ඩෙබී කිව්වහම නෝලන් කියනවා ඔල්ගට බොන එක නවත්තන්න කියන්නේ කියලා. රෑ වෙලා මාක් ඇම්බර් එක ඩේට් එකට ගිහිල්ලා දෙන්නම ඉතින් එන්ජොයි කරනවා. අනිත් පැත්තේ ඩේමියන් හම්බෙන්න එයාගේ ඔෆිස් කෙනෙක් කෙනවා ඒ නෝලන්. එයා දන්නවා ඩේමියන් එයාගේ ගෙදර හිටියයි කියලා. ඩේමියනුත් දන්නවා නෝලන් තමයි ගාඩියන්ස්ලව මරලා දැම්මේ කියලා. හැබැයි මේ වෙලාවේ ඒක නෝලන් ඩේමියන් පැත්තට හරවනවා. මොකද නෝලන් දන්නවා සීසල් උනත් විශ්වාස කරන්නේ ඩේමියන්ට වඩා එයා වෙයි කියලා. ඩාර්ක් බ්ලඩ් කියනවා මෙතනදී කවදා හරි ඇත්ත එළියට එනවා කියලා. ඒකට නෝලන් කියනවා Go fuck yourself, Dark Blood. ඒකින් පස්සේ අපිට ඉතුරුන මෝලටෝ ඉන්න පෙන්නනවා. එයා යාගේ අත තුවාල කරගෙන ඒ වලින් තව යාගේ ක්ලෝන් එකක් හදන්න තමයි මේ හදන්නේ දැන්. මේ හැමදේම රොබොට් බලාගෙන ඉන්නේ. එයාලා දැන් අලුත් Guardian of the Globe එකේ නිසා එයාලා ඔරිජිනල් HQ එකට යනවා. මෙතෙන්ට සීසල් ටෙලිපෝර්ට් වෙනවා. ඒ එක්කම රෙක්ස් දකිනවා. කලින් Guardian කෙනෙක්ගේ ලේ පාරක් තම වෝල් එකේ තියෙනවා කියලා. සීසල් පැහැදිලි කරනවා කලින් Guardiansලගේ මට්ටමට ඔයාලා ආවහම මේක ක්ලීන් කරලා දාන්නම් කියලා. ඒ එක්කම සීසල්ට නිවුස් එකක් එනවා. නෝලන් එයා එක කතා කරන්න ඇවිත් කියලා. ඉතින් සීසල් මෙතනින් ටෙලිපෝර්ට් වෙලා යනවා. ඒකම ආය රෙක්ස් මොන්ස්ටර් ගර්ල් එක රණ්ඩුව පටන් ගන්නවා. ඒක නවත්තන්න රොබොට් රෙක්ස් එක කතා කරලා එයාගේ උරහිසට අත තියනවා. ඒක රෙක්ස්ට රිදිලා රොබොට්ට තල්ලු කරලා දානවා. රොබොට් ඉතින් නිකම්ම නෙමෙයි මත තියලා තියෙන්නේ. එයා රෙක්ස්ගේ බ්ලඩ් සෑම්පල් එකක් අරගෙන මොකද්ද මේ සීරීස් එකේ වෙන්නේ? අනිත් පැත්තේ වැඩක ඉන්න ඩෙබීට නෝලන් නිදා ගන්න කතා කරනවා. ඉතින් මේ වෙලාවෙද්දී නෝලන් දන්නවා ඩෙබීගේ හිතේ පොඩි හරි සැකයක් මතුවලා තියෙන්නේ කියලා. ඒකම ඉතින් ඩෙබීට කේන්දි ගිහින් නෝලන්ට බයිනවා. නෝලන් ඉතින් මුකුත්ම කියන්නේ. එයාට තේරෙනවා කවුරු හරි ඉන්නවයි කියලා. එකපාරටම නෝලන් බෙල්ලෙන් අල්ල ගන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි සීසල්. ඩෙබී අහනවා ඒ සීසල් ආවේ කියලා. මේ අතරේ මාක් කැම්බර්ව ඩේට් එක ඉවර වෙලා එයාගේ ගෙදර ගිහිල්ලා බස්සනවා. කොල්ලන් ඉතින් පට්ටම සතුටින්. අනිත් පැත්තට ගෙදර එනවා. සීසල් පැහැදිලි කරනවා නාසා එකෙන් අඟහරුවල පරීක්ෂණයක් කරන්න ගගනගාමීව 4 දෙනෙක් යවනවා. එයාලගේ ආරක්ෂාවට නෝලන්ත් ගියා නම් හරි කියලා. නෝලන් නම් ඉතින් ඒකට කැමති නෑ. ඒක එයාගේ රිස්පොන්සිබිලිටි එකක් නෙමෙයිලු. මේක තවහන් ඉඳලා මේ අඟහරුවල මිෂන් එක සති දෙකක් වුණත් ස්කූල් එකත් කට් කරගෙනම මාක්ගේ ගගනගාමී 4 දෙනා වෙනුවෙන් එයාලව ආරක්ෂා කරන්න යන්න කැමති වෙනවා. ඩෙබිත් පැහැදිලි කරනවා මාක්ට ගොඩක් කට්ටිය එයාගේ පවර්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දේවි. හැබැයි මාක්ලෝ එයාට ඕන විදියට එයා මොන වගේ වීරයෙක් වෙන්න ඕනද කියලා තීරණය කරන්නේ. සීසල් කියනවා හෙට මිෂන් එකට යනවා. ඒකින් ඉක්මනට ලෑස්ති වෙන්න කියලා. එහා පැත්තේ ඉඳන් ඩොනල්ඩ් හැමදේම අහගෙන ඉන්නේ. එතකොටම සීසල් මෙතෙන්ට ටෙලිපෝර්ට් වෙනවා. ඩොනල්ඩ් කියනවා මාක් යවන්නකින් වැඩක් නැහැ. අපිට ඕන නෝලන් මෙහෙන් යවන්න. එයාට සැක නොහිතෙන්න ගාඩිස්ලගේ මිනිමන් වලට ඉන්වෙස්ටිගේට් කරන්න පුළුවන් නිසා. හැබැයි සීසල්ට බලන්න ඕන මාක් ඇත්තට මොන වගේ කෙනෙක්ද කියලා. ඕකේ අපි බලාගෙන යමුකෝ. ඊළඟ දවසේ මාක් ඒව හම්බ වෙලා හැමදේම කියනවා. ඒ කියන්නේ ඒ ඇම්බර්ට එයා ඇත්තටම කවුද කියලා කියන්නලු ඉන්නේ. හැබැයි ඒව පැහැදිලි කරනවා ඇම්බර්ට එක කියනවා නම් මාක් ඇම්බර් ගැන ගොඩක්ම සීරියස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒව අහනවා මාක් ඔය ඇත්තටම ඇම්බර් ගැන සීරියස්ද කියලා. ඒ ගැන ඉතින් මාකුත් පොඩ්ඩක් කල්පනා කරනවා වගේ. ඔන්න දැන් අර රොකට් එක නාසයෙන් යවන්න විනාඩි 2යි තව තියෙන්නේ. මාක් ඇම්බර් හම්බ වෙන්න ඇවිල්ලා එයා තමයි ඉන්වින්සිබල් කියලා කියන්න හදලා ඒක නතර කරනවා. පස්සේ මාක් සති දෙකකට විතර එයා දුර පළාතකට ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරනවා කියලා ඇම්බර්ට කියනවා. ඉතින් මාක් ඇම්බර්ට කිසිහෙකුත් දීලා මෙතනින් යන්න යනවා. මාක් අනිත් පැත්තට ආයෙම ෂූට් එක ඇඳගෙන රොකට් එක අල්ල ගන්නවා ගිහිල්ලා. මේ වෙලාවේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා අඟහරුවල ඉන්න ජීවීන්ට කියන්නේ මාෂියන්ස්ලයි කියලා. ඔව් ගාඩියන්ස් of the Globe එකේ හිටපු මාෂන් මෑනොත් අඟහරුවල කෙනෙක්. මේ හැමදේම
හැමදේම සීසල් මාක්ට පැහැදිලි කරනවා. ගෙදරට මේක ටීවී එකෙන් බලාගෙන නෝලන්ට නම් පට්ට තරහයි. එයා හිතන්නේ මාක්ට මේ දේවල් ගැලපෙන්නේ නැහැ කියලා. ඩෙබීට තේරෙනවා මාක්ට පවස් සම්පූර්ණ දවස් ඉඳන් නෝලන් තරහෙන් ඒ වගේම ගොඩක් වෙනස් වෙලා කියලා. මෙතනදී නෝලනුත් ඩෙබීට තරහෙන් බහිනවා. හැබැයි එයා ආයම කියනවා නෝලන්ට බයයිලෝ ගාඩියස්ලට උනා වගේ කරදරයක් මාක්ටත් උනොත් කියලා. මේ කතා කරන විදිය නිසා ඩෙබීට දුක හිතෙනවා. නෝලන් කියනවා මේ හැමදේම මතක වෙන්නේ මාගොත් සති දෙකක් නැති නිසා එයාලා දෙන්න ට්‍රිප් එකක් යමුයි කියලා. මාක් නම් ඉතින් අනිත් පැත්තේ පට්ට ආතල්ලක ඉන්නවා වගේ. නෝලනුයි ඩෙබීත් ඔන්න ඉස්සර වගේ ඩේට් එකක් ඇවිල්ලා නෝලන් ඉතින් රෙස්ටුරන්ට් එකක ටේබල් එකකුත් බුක් කරලා. මේ අතර ඉතින් ඔන්න රොකට් එකක් හරවල ගොඩ බානවා. ගගනගාමින් 4 දෙනා එළියට බහලා එයාලගේ වැඩ පටන් ගන්නවා. මාක්ට ඉතින් මොකුත් කරන්න නැති නිසා එයා පට්ට ආතල්ලක ඇම්බර්ගේ ෆොටෝ බලවල ඉන්නවා. ඔහොම ටික වෙලාවක් යනවා. මාක් ආයම ගගනගාමින් 4 දෙනා ඉන්නවද කියලා බලද්දි අප්පට සිරි උන් 4 දෙනා නැහැ. අඩිසලකුණු ටිකක් නම් පේන්න තියෙනවා. අනිත් පැත්තේ නෝලනුයි ඩෙබී මේ හොඳ ටයිම් එකක් ගත කරනවා. ටික වෙලාවක් දෙන්න කතා කර කර ඉද්දි කතාව ආයම ගාඩියස්ලට මොකක්ද උනේ කියන තැනට යනවා. ඩෙබී මේ ගැන නෝලන්ගෙන් අහන නිසා නෝලන් හැමදේම කියන්න තීරණය කරනවා. නෝලන් කියනවා සීසල් හිතන් ඉන්නේ ඒ මරණ එයා කරයි කියලාලු. හැබැයි ඩෙබී දන්නවා ඒක කරේ නෝලන් නෙමෙයි කියලා. නෝලන් පැහැදිලි කරනවා එයා විතරයි දා ඉතුරුනේ. අනික එයා මිනිහෙක් නෙමෙයි. තව සීසල් එයාට කවදාවත් කැමැත්තක් තිබෙන්නේ නැති කියලා. මේ නිසා නෝලන් එයාගේ පුංචි වවුල ආරක්ෂා කරගන්න ඕන කියලා ඩෙබීගේ විශ්වාසය දිනා ගන්නවා. එයා සිතින් එතෙන්ට ලොකු මකරෙක් පහර දෙනවා. නෝලන් අයිති මුකුත් කරන්න යන්නේ. එයා වැකේෂන් එකක් ඇවිල්ලු ඉන්නේ. සීසල්ම මේක බලාගෙනලු. දැන් මාක්ලගේ ගෙදර කවුරුත්ම නැති නිසා ඩේමියන් ඩාල් බ්ලඩ් ඇවිල්ලා සාක්ෂි වන්න පටන් ගන්නවා. හැබැයි මේ වැඩි වෙලාවක් කරගන්න වෙන්නේ. එයාට කවුරු හරි ගියතුළු ඉන්නවයි කියලා වගේ දැනෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ සීසල්. එයාට නෝලන් හැමදේම කියලා ඩාල් බ්ලඩ් ගෙන අනිත් පැත්තේ මාක් අඩිසලකුණු පැත්තට ගිහිල්ලා පොළවේ තිබ්බ දොරක් කරනවා. එතකොටම ඉතින් 아무තු සත්තු වගේ මාගේ ඇඟට පයින්නවා. උන්වත් අයින් කරලා මාක් ඇතුළට යද්දි ඔන්න එයාව මාෂල්ලා අල්ල ගන්නවා. පස්සේ මේ කට්ටිය එයාලගේ ප්‍රධානිය ළඟට මාක්ව එක්කගෙන යනවා. හැබැයි මාෂල්ලා නම් ඉතින් මාරම හොඳයි. මාක් පැහැදිලි කරනවා ඇයි එයාලා ගහරුවලට ආවේ කියලා. පස්සේ මාක් කියනවා අර එයාලගේ ඇඟට පැනුණු සත්තු ගැනත් උන්ට කියන්නේ සෙක්විඩ්ස්ලයි කියලා. උන් ඇවිල්ලා ඉතින් ලෝකෙක්ම විනාශ කරන්න පුළුවන් රේස් එකක්ලු. උන් මුළු යුනිවර්ස් එකම විනාශ කරලා තමයි උන් හිටපු අඟහරුවලට කඩන් වැටිලා තියෙන්නේ. උන් නිකන් ඉතින් මොකුත් කරන්න බැහැලු. හැබැයි හොඳ දාරකෙක් හම්බුනොත් නම් එයාලව නවත්ත ගන්න බැරි වෙනවලු. මාෂල්ලට වෙස්මාරු කරන්න පුළුවන් නිසා එයාලට සෙක්විඩ්ස්ලගෙන් බේරිලා ඉන්න පුළුවන්. හැබැයි උන් මිනිහෙක්ව දාරකෙක් විදිහට කරගත්තු නම් ඉවරයි. මේ නිසා තමයි ඉතින් මාෂල්ලා මාක් එක්ක ආපු ගගනගාමී 4 දෙනාව අල්ලගෙන තියන් ඉන්නේ. ඉතින් මේ මාෂල්ලාගේ ප්‍රධානිය කියනවා දැන් මාක්ලට යන්න දෙන්න බැරිය කියලා. හැබැයි ඔන්න කොහොම හරි මා ගගනගාමී 4 දෙනාට දොව කරලා කට්ටියම අඟහරු වලින් පිටත් වෙනවා. හැබැයි මෙතන හිටපු ගගනගාමියාගේ ඇඳුමේ ඇමරිකන් ෆ්ලැග් එක එකපාරට වෙනස් වෙනවා. ඌට ගගනගාමී 4 දෙනෙක් ගියාට අර ප්ලේන් එකේ හිටිය වගේම කෙනෙක් එක්ක සික්විස්ලා එකතු වෙලා උන් මාෂල්ලව මරන්න පටන් ගන්නවා. මොකක්? එතකොට ප්ලේන් එක ඇතුළේ හිටියේ කවුද? anyway ඔන්න හැමදේම ඉවර වෙලා මාක් ගෙදර එනවා. හැබැයි නෝලනුයි ඩෙබී සැරටම වැඩ වගේ. එදාට පස්සේ දවසේ මාක් ගිහිල්ලා ඇම්බර්ව හම්බ වෙනවා. ඒ අඟහරු වලින් ගෙනාපු ගලකුත් ඇම්බර්ට දෙනවා. මේ අතරේ සීසල් ඩේමියන් එකගෙන ගිහින් එයා වායම පායට යවන්න තමයි හදන්නේ. ඒ මොකද? ඒ සීසල් ඩේමියන්ට මේ කේස් එක අතරලා දාන්න කිව්වට එයා එහෙම කරලා නැහැ. දැන්ටම සීසල් දන්නවා නෝලන් තමයි ගාඩියන්ස්ලා මැරුවේ කියලා. හැබැයි එයා දන්නේ නැහැ ඒ ඇයි කියලා. මේ ප්‍රශ්නේ මෙහෙන් තියෙද්දි ඩේමියන් ඇවිල්ලා මේ හැමදේම කන පිට හරවනවලු. අන්න ඒ නිසා මන්තරයක් කියලා ඩේමියන් ආයම පාය හිර කරනවා. අනිත් පැත්තේ ඩෙබී ඔලුගේ ගෙදර ක්ලීන් කරලා ඒක විකුණුලා දානවා. පස්සේ අපිට රොබොට් පෙන්නනවා. එයා එක තැනකට ගිහිල්ලා දැන් තමයි පියවර 1 කියලා එක විකෘති වුණ ජීවියෙක් ළඟ දන ගහ ගන්නවා. මොකක්? එපිසෝඩ් එකේ අන්තිමට ඩෙබී නෝලන්ගෙන් අහනවා සීසල් එක කතා කරාද කියලා ගාඩියන්ස්ලාගේ මරණ ගැන. නෝලන් කියනවා ලුස්සාක්ෂි හොයාගෙන එයා මිනිමරුව නෙමෙයි කියලා. හැමදේම හොඳ විදිහට වෙයි නේද එහෙනම්. පොඩකින් මේ තියෙන ඩේමියන් ඩාර්ක් බ්ලඩ්ගේ ගාඩියන්ස්ලාගේ කේස් එක ගැන ලියාගත්තු පොත නේද? වාව්. එපිසෝඩ් 5 පටන් ගද්දිම අපිට සිටිගේ ලස්සන ෂොට් එකක් පෙන්නනවා. ඒත් එකම එපිසෝඩ් 1 එකේ මාක් අර ගහගත්තු අර හමගල් කරන්න පුළුවන් කෙනාව අපිට පෙන්නනවා. ඔව් නෝ මේ ඉන්නේ ටයිටන්. එයා මෙතන තියෙන ෂෝරූම් එක විනාශ කරලා දානවා. ඒක එහෙන් එද්දි අපිට දකින්න පුළුවන් වෙනවා සුපර් හීරෝ වැඩ නිසා මාක්ට එයාගේ පුද්ගලික දේවල් වලට අවධානය දෙන්න බැරි වෙනවා. හරියටම කිව්වොත් මාක් යම්බව හම්බ වෙන්නේ නැනේ පරක්කු වෙලා. තව එයාගේ රස්සායනොත් එයාට අයින් වෙනවා. අනිත් පැත්තේ ඉස්කෝල එකටත් යන්නේ එයා පරක්කු වෙලා. මාක්ට මේ දේවල් මෙහෙන් වෙද්දි අර ටයිටන් හදයා මොකක් හරි දෙයක් මිනිස්සුන්ව බය කර හොයනවා. හැබැයි මොකක් වුණත් මේ ටයිටන්ට මිනිස්සුන්ගේ දුක තේරෙනවා. එයා කරපු පාඩු වලට එයා මිනිස්සුන්ට ගෙවනවත් එක්ක පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙනවා මෙයා හොයලා තින්නේ එක චිප් එකක් කියලා.
මෙච්චර ගේමක් කිව්වේ මේ පොඩි චිප් එකටද? anyway Titan එක අරගෙන යනවා කෙනෙක් ගාවට. මේ තමයි machine head. Titan දුන්න චිප් එක එයාගේ ඔලුවට දා ගන්නවා. බලද්දි Titan සල්ලි නිසා තමයි මේ machine head ගා වැඩ කරන්නේ. Titanට මේ දේවල් වලින් ගැලවිලා එයාගේ පවුලේ කට්ටියත් එක්ක සතුටින් ජීවත් වෙන්න හැදුවත් machine head එයාට යන්න දෙන්නේ නැහැ. මොකද Titan machine head ගොඩාක් useful නිසා මේ වෙලාවේදී machine head Titanගේ පවුලේ කට්ටිය ගැන කියලා එයාට තර්ජනය කරනවා. මේ අතරේ ඔන්න මාක් කොල්කාපාතකුත් පෘථිවියට වැටෙන එකෙන් නවත්තනවා. නෝලන් මාක්ට කරන්න ඕනේ පැහැදිලි කරද්දී මාක්ට ඉක්මනට යන්න ඕනේ වෙනවා. මොකද ඇම්බර්ට ඩිනර් එකට කතා කරලා කොහොම හරි මාක් යද්දී ඒ වෙද්දිත් පරක්කුයි. ඇම්බර්ට නම් ඉතින් මාරම දුකයි. කොල්ල මේ වෙලාවේ යා මෙහෙම හැසිරෙන්න හේතුව ඇම්බර්ට කියන්න හදලා ඊළඟ පාර පරක්කු වෙන්නේ නැහැ කියලා සමාව ගන්නවා. ඊළඟට අපිට ටයිටන් පෙන්නනවා. එයාට රස්සන පවුලක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි ටයිටන් අකමැත්තෙන් වුණත් මැෂින් හෙඩ් කියන දේවල් කරන්නේ. මේ වෙලාවේ ටයිටන් ඔය එයාගේ දුවයි ඉද්දී මාක් අලියෙක් වගේ ක්‍රිමිනල් කෙනෙක්ව නතර කරනවා දකිනවා. මේ නොයල් ගෙදරින්න ඩෙබි ඇඳුම් ගන්න ගියම දකිනවා ඩේමියන් ඩාර්ක් බ්ලඩ්ගේ පොත. ඒකේ අපෙරලා බලද්දි තීරනවා මෙතන මොකක්ම හරි තියෙනවයි කියලා. ඩෙබිට මතක් වෙනවා එදා නෝලන් හොස්පිටල් එකේදී එයාගේ කොස්ටියුම් එක ඉල්ලපු එක. දැන් වල ක්ලික් වෙනව නේද? මෙතන වෙච්ච සිද්ධි ටික. නෝලන් ඔයාට නම් දැන් ටික පරිස්සම් වෙන්න වෙයි. අනිත් පැත්තේ ඒ උයාගේ අම්මට තාත්තටයි කියලා එයා රෙක්ස් එක්ක බ්‍රේක් අප් වුණේ කියලා. හැබැයි මෙතන තාත්තා කියනවා රෙක්ස්ට සමාව දීලා ආය යාළු වෙන්නේ කියලා. ඒ උට ඒකට හිත රිදිලා බැනලා මෙතනින් යන්න යනවා. ඔන්න පස්සේ අපිට මාක පෙන්නුවාම එයා ආතරල් එකේ ෆ්ලයි කර කර ඉදි දකිනවා බිල්ඩින් එකක් උඩ. එයාගේ නම ලියලා තියෙනවා කියලා ලොකුවට. බලද්දී ටයිටන් මාක් නම් හිතන්නේ ටයිටන් එයාගෙන් පලිගන්න වෙත් කියලා. ටයිටන් පැහැදිලි කරනවා එයාට මාගේ උදව්ව ඕන. මොකද ටයිටන්ට මැෂින් හෙඩ් නවත්තන්න ඕන නිසා. මැෂින් හෙඩ් තමයි මුළු සිටි එකේම මඩ්‍රව විසෙල් කරන්නේ. අහිංසක මිනිස්සුන්ගේ කප්පන් එහෙමත් ගන්නවලු. ටයිටන් මේ හැමදේම මාක්ට සාක්ෂි ඇතුව පැහැදිලි කරලා දීලා මැෂින් හෙඩ් නවත්තන්න මාගෙන් උදව් ඉල්ලනවා. ටයිටන්ගේ පවුල දකින මාක්ට තේරෙනවා ටයිටන් ඉන්න ඇත්තම සිටුේෂන් එක. රෑ කෑම වෙලාවේදී මාක් මේක ඩෙබීට නෝලන්ටයි කියනවා. ඩෙබී නම් මේ වෙලාවේ වෙන කල්පනාක වගේ. නෝලන් කියනවා මාක් ටයිටන් උදව් කරොත් ඒක ලොකු මිස්ටේක් එකක් වේවි කියලා. කතා කරන විදියට නම් මේ නෝලන් කියන්නේ මාක් ටයිටන්ට උදව් කරන එක වැරදි. හැබැයි ඩෙබී පැහැදිලි කරනවා මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා නම් මාක්ට ඒක කරන්නේ කියලා. මේ අතරේ අලුත් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකේ HQ එකට කට්ටිය වෙනව සටනක් ඉවර කරලා හැබැයි බ්ලැක් සැම්සන් අවුලෙන් ඉන්නේ. මොකද රෙක්ස් සහ මොස්ටර් ගර්ල් නිසා ළමයි ගිහුව බස් එකක් බියර ගන්න බැරි වෙලා බ්ලැක් සැම්සන් රෙක්ස්ට බනිද්දී රෙක්ස්ුත් මෙතෙන්දි බැනලා මෙතනින් යන්න යනවා. අනිත් පැත්තේ ගෙදරදී රෑ කෑම වෙලාවේ නෝලන් මාක්ට කියපු දේ ගැන ඩෙබී අහනවා. නෝලන් පැහැදිලි කරනවා මාක්ට ජීවිත මිලියන ගණක් බේර ගන්න පුළුවන්. එහෙම එකේ එයා මේ පුංචි මිනිස්සු ටිකක් බේර ගන්න ඕනේ නැtei කියලා. නෝලන් ඒත් මිනිස්සු හොඳේ. ඩෙබී නම් මේකට අවුල් වෙනවා. එයා කියනවා නෝලන් පෘථිවියට ආවට පස්සේ එයාට මෙහෙ සුපර් හීරෝ කෙනෙක් වෙන්න කියලා දුන්න ඩෙබී කියලා. නෝලන් මොනවා කිව්වත් ඩෙබීට දැන් නෝලන් කතා කරන විදිය මාර අවුල්. පස්සේ අපිට මාක පෙන්නුවාම එයා ඉස්කෝල් ඉවර වෙලා ඒ ඌ එක කතා කර කර එළියට එනවා. ඒ වෙලාවෙම ඇම්බර් ඇවිත් කියනවා මාක්ට එයාගේ පවුලේ කට්ටිය බඩගිනි මිනිස්සුන්ට කෑම දෙනවා. ඒකට උදව් කරන්න එන්නේ කියලා. ඒක නිසා ඉතින් දැන් මාක්ට රෑ 7 වෙද්දී ඇම්බර් එන්නේ කියනවා. සෝරි ඇම්බර් මට නම් ෂුවර් ගන්න මිනිහ හේවිදි කියලා. පණ පිටින් හිටියොත් ඇති. හවස ටයිටනුයි මාකුයි දැන් රෙඩි වෙලා ඉන්නේ මැෂින් හෙඩ් ඇටැක් කරන්න. ඒක එහෙන් වෙද්දී ඉතුරුණු මෝලර් ටුයින් එයාගේ තව ක්ලෝන් එකක් හදලා ඒ වෙලාවෙම එයාලව හොයාගෙන කෙනෙක් ඇවිත් ඒ රොබෝට් පැහැදිලි කරනවා රෙස්කින් ගත්තු බ්ලඩ් සාම්පල් එක පෙන්නලා මේකෙන් මෝලස්ලා හදනවා වගේ සාම්පල් එකේ බ්ලඩ් වලින් එයාට ක්ලෝන් එකක් හදලා දෙන්නේ කියලා. දැන් නමට තේරෙන පොඩ්ඩ මොකක්ද වෙන්නේ කියලා මෙතන. පස්සේ අපිට පෙන්වන්නේ ඩෙබීව එයා නෝලන්ට රෑ කෑමට බඩු වගේක් ගන්න කියලා එළියට යවලා එයා නෝලන්ගේ පරණ කොස්ටියුම් එක ගෙදර පීරලා හොයන්න පටන් ගන්නවා. අන්තිමට ඩෙබීට ඔන්න පුළුවන් වෙනවා නෝලන්ගේ ලේ තවරුණු ගාඩිස්ලා මරද්දි ඇඳන් හිටපු සූට් එක හොයාගන්න. ඒ වෙලාවෙම නෝලන් ආපු නිසා එයා ඒක හංගනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද ඩෙබී නෝලන්ගේ කොස්ටියුම් එක ගැන දැනගත්තේ කියලා. ඩේමියන් ඩාර්ක් බ්ලඩ්ගේ පොතේ මේ කොස්ටියුම් එක ගැන තමයි එයා ලියලා තිබ්බේ. අන්න ඒක කියවපු නිසා තමයි ඩෙබීට මේක ගැන දැනගන්න පුළුවන් උනේ. හරි අනිත් පැත්තේ ඔන්න එකපාරට මාක් ටයිටන් එක මැෂින් හෙඩ් එක වලියට යනවා. හැබැයි එයා රෙඩි පිටින් ඉඳලා තියෙන්නේ. මෙතනදී නම් ඉතින් පට්ට ෆයිට් එකක් යනවා. මාකුත් ඉතින් පට්ට ෆයිට් එකක් දෙනවා මෙතන. මේක මෙහෙන්නේදී ඇම්බර් යාලගේ කැම රෙඩි කරන තැනට ඇවිල්ලා ඒවත් ඇම්බර්ලට හෙල්ප් කරන්න ඇවිල්ලා. හැබැයි මාක් තාම නැහැ. අනිත් පැත්තේ ඉන්න මාක් හොඳ ෆයිට් එකක් දුන්නත් මෙතන කට්ටිය වැඩි. ඔන්න එකපාරටම අපේ අලුත් ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එක එනවා මෙතෙන්ට. එයාලත් එක්ක ඉතින් මෙතන පට්ට ෆයිට් එකක් යනවා. මැෂින් හෙඩ්ගේ කට්ටිය එයාලට නෙලිනවා. මාක් ලේ පෙරාගෙන මේ දිහා බලාගෙන ඉද්දී බැටල් බීස්ට්. ඔව් එහෙම තමයි මේ කොටියෙක් වගේ ඉන්න ඩයල් එකට කට්ටිය කියන්නේ. අන්න ඌ මාක්ට සීන් නැති වෙන්නම ගහනවා. බ්ලැක් සැම්සන් ආවත් එයාගේ අතත් කඩලා විසි කරලා දානවා. මොස්ටර් ගර්ල්ගෙත් මෝන සමතලා කරලා දානවා. මේක දැකලා ඉතුරුලා ඉන්න ගාඩියන් ඔෆ් ද ග්ලෝබ් එකේ කට්ටියට ඉතින් මල පැනලා මුන් ටික හොඳටම නිරන්න පටන් ගන්නවා.
මේක දකින බෙරල් බීස්ට් මෙතන ඉක්මනට පැන ගන්නවා. සටන ඉවරුනහම මාක්ටස් ටික වෙලාවකට සිහි එනවා. ඒ වෙලාවෙම සීසලුයි එයාගේ කට්ටිය ඇවිල්ලා අමාරුන හීරෝස්ලා වරගෙන යනවා. මාක්ගෙන් ඉතින් ගොඩක්ම ලේ යනවා. ඒ නිසා සීසල් එයාගේ බඩ් සාම්පල් එකක් අරගෙන තියාගන්නේ කියනවා. මාක් මේ වෙලාවේ දකිනවා මේ හැමදේම එයාගේ තාත්තා නෝලන් බලන් හිටියයි කියලා. අනිත් පැත්තේ ඊට කෝල් එකක් එනවා. එයා ඇම්බර්ට කියනවා මාක් ඇක්සිඩන්ට් වෙලයි කියලා. ඒ නිසා ඒ ඉක්මනට මෙතන යනවා. ඩෙබීට ඉතින් මාර දුකයි. ටයිටන් තීරණය කරනවා එයා මේ නගරේ පාලනය කරනවා කියලා. ඒ මිනිස්සුන්ට යහපතක් වෙන විදිහට එපිසෝඩ් එක අන්තිමට ඩොනල්ඩ් ලැබ් එකකට යනවා. මෙතන ඉන්න සයන්ටිස්ට්ලා අර මාගෙන් ගත්ත බ්ලඩ් සාම්පල් එකත් එක්ක එක පරීක්ෂණ වගේක් කරගෙන යනවා. අපි බලාගෙන යමුකෝ. එපිසෝඩ් 6 පටන් ගද්දිම කොලෙජ් එකක් පෙන්නනවා. රෑ වෙලා කෙල්ලෝ ටික කතා කර කර ඇවිදිද්දි ඔන්න එකපාරටම බියර් එකක් බොන ගමන් කොල්ලෙක් ඇවිල්ලා මේ කෙල්ලෝ ටික ටෝක් කරන්න පටන් ගන්නවා. පස්සේ මේ කෙල්ලෝ ටික ඩයල් එකට බැනලා මෙතනින් යද්දි ඔන්න ඒකම කෙනෙක් ඇවිල්ලා මේ කොල්ලට මොකක් හරි දෙයක් ඉන්ජෙක්ට් කරලා එයා වර්ගෙන යනවා. මේ කෙනා කවුරුනවත් මුවයිල සයිකෝ කාරෙක් වගේ. එයා මිනිස්සුන්ව රොබෝල විදිහට හරවනවා. ඉතින් මේ කොල්ල කෑ ගහන නිසා උගේ උගුරු දණ්ඩ කපලා දාලා පැහැදිලි කරනවා දුක් වෙන්න එපා. මේකෙන් පස්සේ ඔයා වෙනස් වෙවි. මේකෙන් පස්සේ ඔයා ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ කලින් එපිසෝඩ් එකේ ඉන්ජර්ඩ් වුණ ගාඩියන්ස්ලා ඩොක්ටර්ස්ලා එක් කරගෙන ගිහිල්ලා උපරිම try එකක් දෙනවා ගේමක් ගහන්න. මොන්ස්ටර් ගර්ල්ගේ ඩොක්ටර්ස්ලට උදව්වට රොබෝටුත් එනවා. බ්ලැක් සැම්සන්ටත් අමාරුයි. අනිත් පැත්තේ මාක් ඉන්න තත්ත්වය දැකලා ඩෙබී නෝලන්ට බලිනවා. ඔන්න දවස් 6කට පස්සේ ඉතින් මාක්ට සිහිය එනවා. මේ වෙලාවේ මාක් නිසා වුණ දේ ගැන මාක් එයාටම බැන ගන්නවා. ඩෙබී කියනවා ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි කියලා. පස්සේ සීසර් හම්බෙන්න නෝලන් එනවා. මෙතනදී නෝලන් කතා කරන හරියට ඩේමියන් ඩාර්ක් බ්ලඩ් ගාඩියන්ස්ලා මැරුවා කියලා එයාට සැකයි වගේ. හැබැයි සීසර්ලා තියෙන ප්‍රශ්නේ එයා එහෙම කරා නම් ඒ ඇයි කියන එක. ඉතින් අපිට තේරෙන විදිහට සීසල් වනා නෝලන්ට දිරවන්නේ වගේ. ඊළඟ සීන් එකේ මාක්ව පෙන්නනවා. එයා ඇම්බර් බලන්න ඇවිල්ලා. මාක්ට තේරෙනවා බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට එයා අතින් ගොඩක් දේවල් අතපසුුණයි කියලා. ඉතින් එයා හැමදේම හදා ගන්න රිලේෂන්ෂිප් එක මුලින්ම පටන් ගන්න ඇම්බර්ට පොරොන්දු වෙනවා. මාක් ඒක මුලින්ම පටන් ගන්නේ ස්කූල් එකේදී එයාගේ යාළුවා විලියම් සිකුරාදා අප්ස්ටේට් කොලෙජ් එකේ ටූර් එකක් යන්න ඉන්නේ කියලා කියනවා. ඉතින් මාකුත් ඇම්බර් එක මේ ටූර් එක යන ලෑස්ති වෙනවා. ඔඩි තියාලා පිටත් වෙනවා. විලියම් මේ ටූර් එක ඇවිල්ලා තින්නේ උගේ ක්‍රෂ් එක රික්ව බලන්න. අනිත් පැත්තේ ගෙදර ඉන්න ඩෙබී රෑ කෑමට මොන හරි අරන් එන්නම් කියලා එළියට යනවා. නෝලන් එන්න හැදුවත් ඩෙබී ඕන නෑ කියනවා. මේකෙදි නෝලන්ට සැක හිතිලා එයාගේ සූට් එක තිප්ප දැන බලනවා. එතන එයාගේ සූට් එක නෑ. මේ අතරේ කට්ටියම අප්ස්ටේට් යුනි එකට එනවා. විලියම් රික්ව අපේ මාක්ලට හඳුන්වලා දෙනවා. Oh shit විලියම්. Okay. අර ඒව ගෙදරින් යන්න හදන්නේ දැන් එයාට හැමදේම මුලින්ම පටන් ගන්න ඕනේ කියලා. හැබැයි එයාගේ තාත්තගේ තීරණය තමයි සුපර් හීරෝ කෙනෙක් වෙන එක ඒවට නවත්තන්නේ කියන එක. මොකද ඒකින් ඊයුගේ ජීවිතය අනතුරේ වැටෙන්න පුළුවන් නිසා මේ කිසි දෙයක් අහන්න නැතුව ඒව ඉතින් මෙතනින් යන්න යනවා. අප්ස්ටේට් වල ඉන්න මාක්ලට රික් යාලගේ කොලෙජ් එක පෙන්නනවා. මෙතනදී අපිට දැනගන්න පුළුවන් වෙනවා කොලෙජ් එකේ කොල්ලෝ හැම එකපාරට මතුරු දාන්න නෙවෙයි කියලා. පස්සේ කට්ටියම රික්ගේ ලෙක්චර් එකට යනවා. මේ වෙලාවේදී ඩී.එස්. සින්ක්ලෙයා කියන මේ ඩයල් එක ලෙක්චරර්ට ටෝක් කරනවා. කොහොම හරි මේ නිසා රික් එක සින්ක්ලෙයා පොඩ්ඩක් එහෙම වෙනවා. ඌ රික් දිහා බලලා අපි පස්සේ හම්බෙමු වගේ ලයින් එකක් දෙනවා. ගෙදරින් ආපු එව් එයාටම කියලා ලස්සන තැනක් හදාගන්න එයාගේ පවර් එකෙන්. ඉතින් මේක මෙහෙන් එද්දි මාක්ලත් යුනි එකේ හොඳ ටයිම් එකක් ගත කරනවා. ටික වෙලාවක් කොහොම ඉද්දි තමයි එකපාරටම පොළොව පලාගෙන මෙන්න මේ අමුතු රොබෝ කෙනෙක් වගේ ඩයල් එක මතුවෙන්නේ. මූ එතන හිටව මිනිස්සුන්ව පහර දෙන්න යද්දි රික් එක ඇම්බර් එකතු වෙලා ඒ කට්ටිය බේර ගන්න හදනවා. මාක්ට ඉතින් මුකුත් කරගන්න බෑ. ඉතින් කොහොම හරි මේ රොබෝ වගේ ඩයල් එක විලියම් අල්ලගෙන එයාව මරන්න යද්දි මාක් එනවා ඉන්වින්සිබල් විදියට. මෙතනදී පට්ට ෆයිට් එකක් යනවා. ඉතින් මේ වෙලාවේදී විලියම් අඳුර ගන්නවා ඉන්වින්සිබල් ඇවිල්ලා මාක් කියලා මොකක් වුණත් මාකුත් මේ රොබෝ නවත්ත ගන්න පට්ට ෆයිට් එකක් දෙනවා. අන්තිමට මාකුගේ හෙල්මට් එක ගැලවුවාම ඌවම සුයිසයිඩ් කර ගන්නවා. ෆයිට් එක ඉවරුනහම මාක් විලියම්ට මේ කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා එයා ගිහිල්ලා අනිත් පැත්තෙන් දුවගෙන එනවා. පොලිසිය එක්කන් එයා ගියයි කියාගෙන මේකට නම් ඉතින් ඇම්බර්ට හොඳටම තරහ යනවා. එයා මාක්ට බැනලා මෙතනින් යන්න යනවා. මේ වෙලාවේ ඩී.එස්. සින්ක්ලෙයා අර හෙල්මට් එකකින් රිග්ගේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අනිත් පැත්තේ එයා හද බලුත්ම ගෙදර ඉන්න අයු බ්‍රේකින් නිවුස් වගේක් දැකලා ඒ තැන් වලට ගිහිල්ලා හැමදේම හරි ගස්සන්න හිතනවා. ඊළඟට හොස්පිටල් එකේ ඉන්න මොන්ස්ටර් ගර්ල් නම් හොඳ නැහැ. එයාට තියෙන ශාපයක්ලු. ඒ නිසා රොබෝට් ආක්ටික් වලට ගිහිල්ලා මොන්ස්ටර් ගර්ල්ට ජීවත් වෙන්න පුළුවන් 160ක chance එකක් තියෙන එක දුර්ලභ මලක් අරගෙන ඇවිල්ලා රොබෝට් කියනවා ඒකේ සාරය එක්ස්ට්‍රැක්ට් කරලා අරගන්න. එහෙම අරගෙන එයාට කෝල් එකක් දෙන්නේ කියලා. හරි ඒකෙන් අඩන්නේ. ඔන්න දැන් තමයි හොඳම කොටස. ඩෙබී නෝලන්ගේ සූට් එක අරගෙන ආට්ව හම්බෙන්න යනවා. ආට් ඉතින් ගෙනු දවස් ටිකේ මේ සූට් එකේ තිබ්බ බ්ලඩ් වල DNA ටෙස්ට් කරලා. ඉතින් එයා ඩෙබීට සාක්ෂියතුව නෝලන් එදා ගාඩියස්ලා මරලා දාලා තියෙනවා කියලා කියනවා. Oh god.
ඩෙබිට නයිති මේක හිතාගන්න බෑ. ඒ විතරක් නෙමෙයි නොලනුත් දන්නවා ඩෙබී දැන් හැමදේම දන්නවයි කියලා. අනිත් පැත්තේ මාක්ලා රික්ගේ රූම් එකට එනවා. ඇම්බර්ට නයිති තාම තරහයි. රික් කියනවා එයා බියර් වගේක් අරගෙන එන්නම් කියලා. ඒ අස්සේ විලියම් You're invincible! Not now, man. ඔව් ඉතින් ඔයාට හිතාගන්න පුළුවන්නේ මේ අතර ඉතින් ඊ ඔයාට කරන්න පුළුවන් හැමදේම කරනවා මිනිස්සුන්ට උදව් කරන්න. පස්සේ අපි දකිනවා රොබොට් මෝලෝටෝයින්ස්ලව හම්බ වෙන්නවා. රොබොට් ඉතින් එයා හදන්නේ කියපු ක්ලෝන් එක ටික ටික වර්ධනය වෙනවා. හැබැයි මෝලස්ට රොබොට්ට විශ්වාස නැති පාටයි. ඒ නිසා මුන් දෙන්න ප්ලෑන් එකක් ගහනවා. anyway මාර්ක්ට නැති විලියම්ගෙන් බේරිල්ලක් නැහැ. ප්‍රශ්න පිට ප්‍රශ්න. ඒ ඇස්සේ ඇම්බර්ට කොල්ලෙක් ඇවිල්ලා පාටි එකකට එන්න කියලා ඉන්විටේෂන් එකක් දෙනවා. ඒක එහෙන් වෙද්දි බියර් එකක් අරගෙන එන ගමන් හිටපු රික් විලියම්ට වීඩියෝ කෝල් එකක් අරගෙන එයාලා දෙන්න කතා කර කර ඉද්දි රික්ට එක පාට මොකක් හරි වෙනවා. මේක ගැන විලියම් මාක්ට කිව්වත් එයා විශ්වාස කරන්නේ ඇම්බර් අර පාටි එකට ගිහින්. ඒ නිසා මාගොත් ඇම්බර් හොයාගෙන පාටි එකට යන්න පටන් ගන්නවා. ඉතින් විලියම් තනියම රික් හොයාගෙන යන්න පටන් ගන්නවා. මේ අතරේ හොස්පිටල් එකේ ඉන්න බ්ලැක් සැම්සන්ටයි මොන්ස්ටර් ගර්ල්ට ඔන්න දැන් හොඳ වෙලා මෙතනදී ඉතින් රොබොට් මොන්ස්ටර් ගර්ල් එක්ක යා කතා කරන්නේ හරියට එයාට ෆීලිංගස් තියෙනවා වගේ. ඒ ඇස්සේ ආර්ට් එක ෂොප් එක ගහලා යන්න හදද්දි එයාගේ පිටිපස්සේ නෝලන් මතුවෙනවා. මොකක් වුණාද ඉතින් ආර්ට් දැන් ඉන්නේ පට්ට බයෙන්. ඒ මොකද එයා දැන් නෝලන්ගේ හැටි දන්න නිසා. නෝලන් නම් ඉතින් ඇවිල්ලා තින්නේ පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. අනිත් පැත්තේ ඇම්බර්ුත් පාටි හවුස් එකට එනවා. විලියම් රික්ගේ ෆෝන් එක හොයා ගන්නවා. තව රික්ගේ සපත්තුව කුණු යන ටනල් එකක් ළඟ තිබ්බ නිසා එයා ඒක ඇතුලෙන් ගිහිල්ලා රික්ව හොයන්න තීරණය කරනවා. අනිත් පැත්තේ නෝලන් ආර්ට් එක චැට් එකක් දාගෙන ඉන්නවා. නෝලන් දන්නවා සීන් එක හොඳේ. ආර්ට් නම් ඉතින් දාඩියක් දාලා එයා ඉතින් හින්න බයෙන් ඉන්නේ. ඇම්බර් හොයාගෙන එන මාක් දකිනවා. එයා තව කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා කියලා. මාට නම් ඉතින් පට්ටම දුකයි. ඒ වෙලාවෙම විලියම්ගෙන් කෝල් එකක් එනවා. හරි අර රොබෝ කෙනෙක් විලියම් අල්ලගෙන. මාක් ඉතින් විලියම් හොයාගෙන යනවා. බලද්දි ඉතින් මේ රොබෝලා අප්ස්ටේට් එකේ ළමයි. එයාලෝ මේ වගේ මොන්ස්ටර්ස්ලා වගේ හරවලා තියෙන්නේ ඩී.ඒ. සීන්ක්ලෙයා. මෙතන ඉතින් රිකුත් ඉන්නවා. මාක් නම් ඉතින් පට්ට ගේමක් දෙනවා. ඒ විතරක් නෙමෙයි සීන්ක්ලෙයා විලියම්වත් හිර කරලා එයාව රොබෝ කෙනෙක් කරන්න තමයි දැන් හදන්නේ. කොහොම හරි විලියම් කියන දේවල් නිසා රික්ට එයාගේ මතකය ඇවිත් අනිත් රොබෝලව නවත්තනවා. මේක දැකලා සීන්ක්ලෙයා පැනලා යද්දි මාක් ඇවිල්ලා විලියම් නිදහස් කරනවා. පස්සේ එයා සීන්ක්ලෙයාව අල්ලගෙන ලේ පයින් නියලනවා. අන්තිමට ඉතින් මාක් හක්ක පයින් එකක් දීලා සීසල්ට කතා කරලා එයා වර්ගන යන්නේ කියනවා. සීසල් ආවහම ඉතින් සීසල්ටත් පුදුමයි. මාක්ටත් පරාද කරන්න අමාරුණා මේ රොබෝලගේ ටෙක්නොලොජි එක ගැන. පස්සේ ඉතින් මේ හැමදේම මෙරලා මාක් රූම් එකට ආවත් ඇම්බර් නම් ඉතින් යවුලෙන්. ඒ වුණා නිදහසේ ජීවත් වෙනවා. ඒ අසිතේ ඔන්න නෝලනුත් ගෙදර එනවා. ඩෙබී නම් ඉතින් පට්ට තරහෙන් ඉන්නේ. නෝලන් ගෙදර ආපු ගමන් ගාඩියන්ස්ලා මැරුවයි කියලා ඩෙබී අහනවා. නෝලන් ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැති නිසා ඩෙබී කිව් නෝලන් කියලා යන්න යනවා මෙතනින්. නෝලන්ටත් ඉතින් පට්ටම තරහයි. එපිසෝඩ් එකේ අන්තිමට පොඩි කොල්ලෝ දෙන්නේ ගාඩියන්ස්ලගේ ඇත්තම බොඩිස් තිබ්බ තැන හොයාගෙන එතන ඉමෝටල්ගේ සෝන හරනවා. උන් දෙන ඉතින් ඒක හරද්දී මෙතනට මෝලස්ලා එනවා. එතකොට මේකද මෝලස්ලාගේ ප්ලෑන් එක. ඔයාලට ඊළඟ එපිසෝඩ් එකේදී ඒක තේරෙයි. එපිසෝඩ් 7. දැන් හැමදේම වෙනද වගේ නෙමෙයි. ඩෙබීගේ හිතේ ලොකු බරක් තියෙනවා. මාක්ලත් ටුවර් එක ඉවර වෙලා ගෙදර එනවා. ඊ උනම් එයා නයිති හොයි ජීවත් වෙනවා. ටික වෙලාවක් ගියාම ඩෙබී නෝලන්ගෙන් අහනවා ඇයි ගාඩියස්ලව මැරුවේ කියලා. නෝලන්ට ඒකට උත්තරේ දෙන්න ඕන නම් ඩෙබීට එයා විශ්වාස කරන්න වෙනවලු. මේ වෙලාවේ තරහකින් ඉන්න ඩෙබී නෝලන්ව තවදුරටත් විශ්වාස නැහැ කියලා එයාට ගෙදරින් යන්නේ කියනවා. නෝලන් ගියා විතරයි අර පේන්නේ නැති සෝල්ජර්ස්ලා එක්ක ඩොනල්ඩ් ඇවිල්ලා ඩෙබීව එක්ක කරගෙන යනවා. මේ මොනවද අප්පා මේ වෙන්නේ? ඒ ඇස්සේ ටුවර් කිවරලා මාක්ලා එනවා. තාම ඇම්බර් මාක් එක තරහින්. ඉතින් මාක් ඕන දෙයක් වෙද්දීන් කියලා එයා තමයි ඉන්වින්සිබල් කියලා ඇම්බර්ට සූට් එකත් ඇඳගෙනම ඇවිල්ලා පෙන්නනවා. ඇම්බර් ඉතින් ඒ විදිහට දන්නවා මාක් ඇවිල්ලා සුපර් හීරෝ කෙනෙක් කියලා. ඇම්බර්ට තරහා මොකද මාක් ඇම්බර්ව විශ්වාස කරේ නැති නිසා. ඉතින් ඊළඟට අපිට දකින්න පුළුවන් වෙනවා ගාඩියන්ස්ලා මොන්ස්ටර් ගර්ල්ව ටීම් එකට අලුත් වෙල්කම් එකක් දීලා පිළිගන්නවා. කට්ටියම පාටි එක සෙලිබ්‍රේට් කරනවා. ඒ ආසිත ඉතින් රොබොට් පිස්සු කෙලින්න පටන් ගන්නවා. ඒකත් ඉතින් ටික වෙලාවකින් හරියනවා. ඉතින් මේකට මොන්ස්ටර් ගර්ල් ටිකක් බය වෙනවා. ඒකම අනිත් පැත්තේ ඒක ට්‍රක් එකක් එනවා මෝලර්ස්ලා ඉන්න ප්ලේස් එකට. ඒකෙන් රොබොට් ඉලියට එනවා. ඔව් බලද්දි අර විකෘතින සතා වගේ ඩයල් එක තමයි ඇත්තම රොබොට්. එයාට ඕනලා තියෙන්නේ මේ විකෘතින බොඩි එකෙන් එයාගේ මනස අලුතෙන් මෝලස්ලා හදපු බොඩි එකට යවන්න. ඉතින් මෝලස්ලා වැඩ පටන් ගන්නවා. මේ අතරේ මාක් විලියම් එක ඇම්බර්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. විලියම් නම් කියන්නේ ඇම්බර් හරි කියලා. අනික එදා මාක් ඉක්මන් වුණා නම් රික් සයිබෝග් කෙනෙක් වෙන්නෙත් නැහැලු. මාක් ඉතින් රික් ගැන සීසල් බලාගනී කියලා එයා මෙතනින් යන්න යනවා. ඩොනල්ඩ් ඩෙබීව එක් කරගෙන සීසල් ගාවට එනවා. දැන් ඉතින් සීසල් කරන්නේ මොකක්ම හරි කරලා නෝලන් කරන්න හදන මේ දෙයින් එයාව නවත්තන එක. ඔව් සීසල් ඉතින් නෝලන් මරන්න තමයි මේ try කරන්නේ. හැබැයි සීසල් වගේම ඩෙබිත් දන්නවා ඒක කරන්න බෑ කියලා. ඒ නිසා ඉතින් සීසල් ඩෙබීගෙන් අහනවා කොහෙද මාක් ඩෙබී කොහෙද?
මීන්වයිල් නෝලන් මොකක් හරි ලොකු දෙයක් මාක්ට කියලා පැහැදිලි කරන විදිය එයා ප්‍රැක්ටිස් වෙනවා. අනිත් පැත්තේ මෝලස්ලා ඇත්ත රොබෝට් එලියට අරගෙන උගේ ඔලුවට හෙල්මට් එකක් දාලා වැඩේ පටන් ගන්නවා. මේ නිසා ඉතින් ටික වෙලාවකින් අලුත් බොඩි එකට පණ එනවා. කොහොම හරි මෝලස්ලා වැඩි සාර්ථකව කරලා ඉවර කරලා එයාලගේ පේමන්ට් එක ඉල්ලනවා. දැන් රොබෝට් අලුත් බොඩි එකක් තියෙනවා. ඩීල් එකක් දැන් ඉවර නිසා රොබෝට් හදන්නේ දැන් ආයම මෝලස්ලව හිරියට යවන්න. හම්මෝ අනිත් පැත්තේ නෝලන් නායම ගෙදරිනවා. හැබැයි ගෙදර කවුරුත්ම නැහැ. නෝලන්ට තේරෙනවා කවුරු හරි ඉන්නවා කියලා. බලද්දී පේන්නේ නැති සෝල්ජර්ස්ලා. නෝලන් මෙතන ඉන්න තුන් දිනක කෑලි වලට ඉරලා මාරලා දානවා. අන්තිම කෙනා ඩොනල්ඩ් ඉන්න ගෙදර පැත්ත බලද්දී නෝලන් මේකත් කඩාගෙන ඇවිල්ලා ඩොනල්ඩ් සීසල්ගේ බලුපැටියයි කියලා ඩොනල්ඩ්ගේ කොඳු වැඩ පෙළ අල්ලලා ඒක කුඩු කරලා දානවා. ඒ වෙලාවෙම ඩොනල්ඩ් එකපාරටම එක බොත්තම ප්‍රෙස් කරනවා. එතකොට මුළු ගෙදරම පුපුරලා යනවා. මේ දිහා බලන් ඉන්න සීසල් දන්නවා ඒකේ නෝලන්ට සීරීමක්වත් ඉන්නේ නැtei කියලා. එයා හිතපු දේ හරි හැබැයි මේ දේවල් මෙහෙන් වෙද්දී මාක් කැම්බර් එක උන දේවල් කතා කරන්න ඒව හම්බෙන්න යනවා. අනිත් පැත්තේදී අර යෝධුරු බෝගෙන් මෝලස්ලා බේරෙන්න පට්ට ගේමක් දෙනවා. මේ කොල්ලා මෝලස්ලා අල්ලගෙන යද්දිම සීසල් කියනවා ගාඩියන්ස්ලා ඔක්කොම HQ එකට එන්නේ කියලා. මේ නිසා ඉතින් රොබෝට් මේක අතහැරලා දාලා HQ එකට එනවා. මීන්වයිල් නෝලන් විලියම් හොයාගෙන ඇවිල්ලා මාක් කොහෙද අහනවා. ඉතින් විලියම් කියනවා එයා ඒව හම්බෙන්න නැගිනහිර පැත්තේ තියෙන කැලේට ගියයි කියලා. ගාඩියන්ස්ලා ඔක්කොම HQ එකට ඇවිල්ලා හැමෝම කොන්ෆියුස්. සීසල් කියනවා ඔක්කොම ඉන්න තැන් වලම ඉන්නේ කියලා. ඒකම ඉතින් මෙතෙන්ට රොබෝට් පොඩි කොල්ල එනවා. දැන් මෙයාගේ නම රුඩෝල්ෆ් කෝනස්. ගාඩියන්ස්ලා ඉතින් ඔක්කොම ෂොක්. ඉතින් මේ රුඩෝල්ෆ් මම මෙයාට රූඩි කියලා කියන්න. එයා වුණ හැමදේම ගාඩියන්ස්ලාට පැහැදිලි කරනවා. සීසලු එයාගේ කට්ටිය කොහොම හරි නෝලන් යන හැමතැනම ට්‍රැක් කරනවා. එයා දැන් යන්න හදන්නේ ඊවුල ඉන්න පැත්තට. නෝලන් මෙහෙම මේ වේගින්ම ගියොත් විනාඩි 6කින් එයාට යන්න පුළුවන්. මේ නිසා නෝලන්ගේ යන ගමන නවත් සීසල් ලොකු ලේස් එකක් විදිනවා. හැබැයි නෝලන්ට ගාණක්වත් නැහැ. අයම ලේස් එක ගහද්දි නෝලන් ඒක කාගෙනම ඉස්සරහට ගිහිල්ලා ඒ චන්ද්‍රිකාව පුපුරවල දානවා. මේ දිහා ගාඩියන්ස්ලාත් බලන් ඉන්නවා. එයාලට තේරෙන්නේ අද මේ මොනවා වෙනවද කියලා. දැන් ඔයාලම හිතන්නකෝ නෝලන් මොන වගේ කෙනෙක්ද කියලා. ඒ විතරක් නෙමෙයි මාක්ලත් දකිනවා ඒ චන්ද්‍රිකාව පුපුරන එක. ඒ නිසා ඒව මාක් එක ඒ පැත්තට යන්න හදනවා. නෝලනුත් මාක් හොයාගෙන එනවා. එහෙම එද්දි සීසල් ඇවිත් එයාට ටෙලිපෝට් වෙන්න පුළුවන් නිසා නෝලන්ගේ හිත වෙනස් වෙන විදිහට කතා කරලා එයාව ඩිස්ට්‍රැක්ට් කරන්න තමයි හදන්නේ. හැබැයි වැඩක් නැහැ. ඒ නිසා සීසල් සින්ක්ලෙයර් එක වැඩ පටන් අරන් එයා හදපු රොබෝල තුන් දිනක නෝලන් ඉන්න පැත්තට යවනවා. ඇත්තටම ඉතින් සීසල් මේ පැත්තෙන් වැරදි නේද? ඔයාලා මොකද කියන්නේ? හරිනම් සින්ක්ලෙයර් ඉන්න ඕන හිරේ නේද? හරි අය කතාවට නෝලන් මේ රොබෝල එක්ක පට්ට ෆයිට් එකක් දෙනවා. හැබැයි නෝලන්ට ටිකක් අමාරුයි. හැබැයි කොහොම හරි උන් තුන් දෙනා ඉරලා කුඩු කරලා ඉවරයක් කරලා දානවා. මේ දේවල් මෙහෙන් එද්දි මෝලස්ලා ඇත්තම ඉමෝටල්ගේ සොහොනෙන් උගේ බොඩි එකයි උගේ ඔළුවයි අරගෙන ඇවිල්ලා සෙට් කරලා ඉමෝටල්ට පණ දීලා එයාලාව රොබෝට්වයි අලුත් ගාඩියන්ස්ලාවයි මරන්න තමයි දැන් ප්ලෑන් කරන්නේ. හැබැයි අනිත් පැත්තේ නෝලන් වැඩේ අතහැරලා නැහැ. එයා යනවා මාක්ලා ඉන්න පැත්තට. ඒ වෙලාවෙම නෝලන් සටන් කරපු කයිජු මෙතනින් ටෙලිපෝට් වෙනවා. ඔව් මේක සීසල්ගේ වැඩක්. ඔයාලට මතකද එයා කිව්වා ඩොනල්ඩ්ට මේ කයිජු වයිස්සල දාලා තියන්නේ කියලා. දැන් සීසල්ලා මූට එක එක ඩ්‍රග්ස් දීලා මේ කයිජු ශක්තිමත් කරලා තියෙන්නේ. නෝලන්ට ඉතින් මේ සැරේ නම් ටිකක් ලේසි වෙන එකක් නැහැ. ඒ අස්සේ මේ ෆයිට් එක මැද්දට නිවුස් රිපෝටර්ස්ලාත් එන්න පටන් අරගෙන හෙලිකොප්ටර් දෙකකින් දැන් මුළු ෆයිට් එකම ලයිව් ටීවී එකකින් මුළු රටම බලාගෙන ඉන්නේ. ගාඩියන්ස්ලා බලනවා මේ මොකක් වෙනවද කියලා. නෝලන් නම් ඉතින් පට්ට ගේමක් දෙනවා මේ සැරේ. අනිත් පැත්තෙන් ඉතින් ඒව එක කතා කර කර මාක් එනවා නෝලන් අර කයිජු එක්ක සටන් කරන පැත්තට. එක පාටම මාක් එයාගේ තාත්තව එහෙම නැත්නම් නෝලන්ව දැකලා කයිජුගේ නෝලන්ව බේර ගන්නවා. ඉතින් ඒ වෙලාවෙම තමයි මාක්ගේ අම්මා එවුට කෝල් එකක් දීලා සිද්ධිය කියන්නේ. හැබැයි ඩෙබි පරක්කු වැඩි. පස්සේ මේ කයිජු එක මාක් සහ නෝලන් එකතු පට්ට ෆයිට් එකක් දෙනවා. මාක්ව මේ කයිජු කන්න හදද්දි ඩෙබි සීසල්ට කියනවා මේක නතර කරන්න කියලා. හැබැයි සීසල් එහෙම කරන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ මාක් ඇත්තටම එයාගේ තාත්තත් එක්ක එකතු වෙලා මෙහෙම කරනවද කියලා. මීන්වයිල් කොහොම හරි ගේමක් දීලා මෝලස්ලා ඉමෝල්ටල්ට පණ දීලා එයාව පාලනය කරන්න හදුවත් වැඩක් නැහැ. ඉමෝල්ටල්ට ඔක්කොම පරණ මතක ඇවිල්ලා මූ එකපාරටම ඔමිනි මෑන් කියලා කෑ ගහගෙන නෝලන් හොයාගෙන යන පටන් ගන්නවා. මාක් ඉතින් නෝලන් එක්ක මේ කයිජු මරන්න පට්ට ගේමක් දෙන්නේ. ටික වෙලාවක් කොහොම යද්දි ඔමිනි මෑන් කියලා කෑ ගහගෙන ඉමෝටල් මේ පැත්තට එනවා. ඔමිනි මෑන්ගේ ඉමෝටල්ගේ මේ වලිය ඇවිල්ලා නිකන් ඔයා මෑන් ඔෆ් ස්ටීල් ෆිල්ම් එක බලලා තියෙනවද? අන්න ඒකේ ලාස්ට් ෆයිට් එක වගේ. අනිත් එක ඔයාලා අමතක කරන්න එපා. මේ හැමදේම නිවුස් වල මිනිස්සු බලාගෙන ඉන්නේ. එයාලත් කන්ෆියුස් වෙලා කාලයකට කලින් මැරිච්ච ඉමෝටල් ආයෙත් ඇවිල්ලා කියලා දැක්කහම අන්තිමට මාක්ට පුළුවන් වෙනවා කොහොම හරි මේ කයිජුට කරන්ට් වද්දලා ඌව සිහි නැති කරලා බිම වට්ටන්න. ඒක එහෙන් වෙද්දී නෝලන් ඉමෝටල්ගේ පසාරු කරන් යන්න ගහනවා. ඒකම ඉමෝටල් නෝලන් ගැස් දෙක ගුල්ලන්න හදද්දී නෝලන් ඉමෝටල්ව දෙකට එරලා දානවා. මේ දිහා ඉති මිනිස්සු හැමෝම බයෙන් බලාගෙන ඉන්නවා. මේක දැකපු මාක් කන්ෆියුස් වෙලා එයා තාත්ති කියලා කතා කරනවා බයෙන් වගේ. ඒකම නෝලන් කියනවා අපිට දෙයක් කතා කරන්න තියෙනවා පුතා. වාව් පට්ටම එපිසෝඩ් එකක්.
එපිසෝඩ් 8 සීසන් 1 එකේ අන්තිම එපිසෝඩ් එක පටන් ගද්දිම මාක්ට තේරුම් යනවා නෝලන් තමයි ගාඩියන්ස්ලා මරුවේ කියලා. ඒ විතර නෙමෙයි. ඒක යාට විශ්වාස නැහැ. එයා හිතන්නේ නෝලන්ව කවුරු හරි පාලනය කරනවා කියලා. ඉතින් නෝලන් මාක්ව පැත්තකට සරලු කරලා හැමදේම කියන්න පටන් ගන්නවා. ඇත්ත කියන්න පටන් ගන්නවා. මෙහෙමයි. නෝලන් ඇත්තනම විල්ට්‍රම් කියන ග්‍රහලෝක කෙනෙක් තමයි. හැබැයි මේ ලෝකේ නෝලන් මාක්ට කියලා තියෙන එකේ අනිත් පැත්ත. මේ විල්ට්‍රමයිස්ලා තමයි යුනිවර්ස් එකේ ඉන්න ශක්තිමත්ම ජීවීන්. එයාලව මරා ගන්නවා. මොකද විල්ට්‍රමයිස්ලාගේ ග්‍රහලෝකේ දුර්වල විල්ට්‍රමයිස්ලා ඉන්න බැරියේ කියලා. අන්තිමට මේ නිසා විල්ට්‍රම් වල ජනගහනයේ භාගයක් නැති වෙලා යනවා. හැබැයි ඒකින් ඉතුරුන විල්ට්‍රමයිස්ලා තමයි ගොඩාක්ම ශක්තිමත් විල්ට්‍රමයිස්ලා. ඉතින් මේ කට්ටිය එකතු වෙලා වෙන ග්‍රහලෝක බව යටත් කරගන්න පටන් අරගෙන ඒ ග්‍රහලෝක වල ඉන්න ජීවීන් විල්ට්‍රමයිස්ලාට විරුද්ධව සටන් කරත් එයාලට මුං එක හැරෙන්නවත් බෑ. මේ නිසා ටික කාලයක් ඇතුළත විල්ට්‍රමයිස්ලාගේ එම්පයර් එකට ග්‍රහලෝක දහස් ගාණක් යටත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වැඩ ඉක්මන් කරන්න විල්ට්‍රමයිස්ලා එක එක්කෙනාට ඒක ග්‍රහලෝක ගානේ දීලා ගිහින් යටත් කරගන්නේ කියලා. ඉතින් නෝලනුත් මෙතන ඉඳලා එයාවේ පෘථුවියට නෝලන්ට ඩෙබි හම්බුනහම නෝලන්ට එයා පෘථුවියට ආපු ඇත්තම හේතුව ඩෙබීට කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි දැන් හැමදේම වෙනස්. නෝලන්ට දැන් ඕන පෘථුවියේ විල්ට්‍රම් එම්පයර් එකට ජොයින් කරගන්න. මේ හැමදේම අහන් ඉන්න මාක්ට පට්ට දුකයි. එයාගේ තාත්තා එයාට මෙච්චර කල් බොරු කරලා තියෙන්නේ. නෝලන් මෙතනදී කියනවා එයාට මාක්ට ඇත්ත කියන්න ඕන වුණත් ඒක එයාට කරන්න බෑ. මාකෝ ඇත්ත විල්ට්‍රමයිට් කෙනෙක් කියලා දැනගන්න නැතුව. ඉතින් මේ වෙලාවේ තරහින් වගේ දුකින් ඉන්න මාක් අහනවා එයා විල්ට්‍රමයිට් කෙනෙක් නොවුන නම් එයාත් නිකම්ම විල්ට්‍රම් වල වහලෙද්ද කියලා. මාක්ට නැති කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අනික මාක් දන්නවා නෝලන් එයාටයි ඩෙබීට යාදරේ කියලා. නෝලන් මේ වෙලාවේ දෙයක් කියනවා විල්ට්‍රමයිට් කෙනෙක් සාමාන්‍ය අවුරුදු දහස් ගාණක් ජීවත් වෙනවා. එහෙන් බලද්දි මාක් දැන් කාට හරි ආදරේ කරනවා මාක්ට අවුරුදු 30ක් වගේ වෙද්දී ඒ හැමෝම මැරිලා යනවා. ඔව් එයාට හිතා ගන්න පුළුවන් නේ. නෝලන් ඉතින් මාක්ට මේක පැහැදිලි කරන පට්ට ගේමක් දෙනවා. හැබැයි නෝලන් අන්තිමට එක දෙයක් කියනවා. ඒ තමයි එයා ඩෙබීට ආදරෙයි. හැබැයි නෝලන්ට අනුව ඩෙබී ඇවිල්ලා එයාගේ සුරතලෙක් කියලා. මාක්ට නම් ඉතින් මේකට කන්ෆියුස් වෙලා යනවා. එයාට හිතා ගන්න බෑ. මාක් කියනවා එයාගේ යාළුවන්ව කවදාවත් එයාට මොන ගෙහෙල් නැති එලියසට හේකට වහල් විදියට බාර දෙන්නේ නැtei කියලා. මාක් කියනවා මේ මගේ ගෙදර මේ මගේ කට්ටිය ඔබට කවදාවත් මේ ලෝක විනාශ කරන්න දෙන්නේ නැtei කියලා. ඉතින් නෝලන් මාක්ට ඕන විදිහට එයාට පැහැදිලි කරන්න පටන් ගන්නවා. ඇත්තටම ඉතින් මාක්ට නෝලන්ව නවත්තන්න පුළුවන් වේද? පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න බලන්න. මාක් නෝලන්ගේ පුතා වුණත් නෝලන්ට ඉතින් කිසි ගාණක් නැහැ වගේ. ඉතින් මේ මුළු සටනම තීසල්ලා එයාගේ ඩ්‍රෝන්ස් දාලා බලාගෙන ඉන්නවා. බලද්දි දැන් මේ නෝලන් යන්නේ චිකාගෝ නගරේ පැත්තට. ඩෙබීට තේරුම් යනවා මේ දෙන්න මරා ගන්න තමයි යන්නේ කියලා. ගාඩියන්ස්ලාත් මේ මොකක්ද කියලා ඉතින් හිතා ගන්න බෑ. පස්සේ අපිට ආයේ ෆයිට් එක පෙන්නනවා. මාක් නෝලන්ට තාම පරක්කු නැහැ. ඔයාට වෙනස් වෙන්න පුළුවන් කියලා කිව්වත් නෝලන් නම් මේක කනකට ගන්නෙ නැහැ. ඒ ආසේ සීසල් ජෙට් දෙකක් එවනවා නෝලන්ට ඇටැක් කරන්න. මාක් විසි කරලා දාලා නෝලන් එක ජෙට් එකක් පුපුරවලා දානවා. ඒක හිටපු පයිලට් බියට වැටෙද්දී මාක් ගේමක් දීලා එයාව බේර ගන්නවා. හැබැයි එතකොටම නෝලන් මේ පයිලට්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා එයාගේ මූණ කුඩු කරලා දානවා. නෝලන් කියන විදිහටදී මාග්ගේ මේ වැඩ එෆර්ට්ලස්. පස්සේ නෝලන් අනිත් ජෙට් එකත් විනාශ කරන්න යද්දී මාග්ගෙන් ඒක නතර කරලා කෑ ගහනවා. අර පයිලට්ව මැරුවේයි එයාට ජීවිතයක් තියෙනවායි කියලා. ඉතින් නෝලන් ඒකට මාක්ට දුකයි නම් මේක මාක් හැන්ඩල් කරන්නේ කොහොමද කියලා මාක්ට විසි වෙන්න එකක් ගහනවා. ඉතින් මේ ගහ උපාර නිසා මාක් විසි වෙලා ගිහිල්ලා මුළු චිකාගෝ නගරෙම විනාශ වෙලා යනවා. මිනිස්සුන්ගේ කැලි තනින් තන. මාක්ට තේරෙනවා එයා මේ මොකද්ද කරේ කියලා. ඒකම ලොකු බිල්ඩින් එකක් දෙකට කැඩිලා වැටෙන්න යද්දී මාක් ගිහිල්ලා ඒක නවත්තනවා. බිල්ඩින් එක ඇතුලේ පොඩි කෙල්ලෙකුයි ගෑනු කෙනෙකුයි ඉන්නවා. මාක් පට්ටම ගේමක් දෙනවා දෙන්නම බේර ගන්න. හැබැයි අවාසනාවකට මේ බිල්ඩින් එක කැලේ වලට කැඩිලා ඒක බිමට වැටෙනවා. අන්තිමට මාක්ගේ අත ඉතුරු වෙන්නේ ඒ අල්ලන් හිටපු අර ගෑනු කෙනාගේ අත විතරයි. ඔයා මෙන්න මේ සීන් එක මතක තියාගන්න. ඉන්විසිබල් සීරීස් එකේ ඉස්සරහට මෙන්න මේක ගොඩක්ම ඉම්පෝටන්ට් වෙනවා. හරි. මාක් හැමදේම දැකලා එයා මේ මොකද්ද කරේ කියලා හිතනවා. එතකොට නෝලන් එනවා. එයා පැහැදිලි කරනවා දුක් වෙන්න ඕන නැහැ. අනික මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් කල් තියෙන්නේ නැති නිසා උන් මැරිලා යන එක හොඳයි කියලා. මාක් අහනවා එහෙම බලද්දි ඩෙබීගේ ජීවිතුනුත් වැඩක් නැද්ද කියලා. නෝලන් කියනවා එයා හිතන විදිහට ඩෙබීගේ ජීවිතෙත් වැඩක් නැtei කියලා. මාක්ට ඉතින් මල පැනලා නෝලන්ට දිගට හරහට ගහනවා. හැබැයි ඒක වාටම නෝලන් මාක්ගේ අතින් අල්ලගෙන ජීවිතේ පළවෙනි වතාවට මම ඔබට ඇත්ත කියන්නේ කියලා මාක්ට පොළොව පලාගෙන සබ්බි ස්ටේෂන් එකකට වැටෙන්න ගහනවා. මේ නිසා සබ්බි ස්ටේෂන් එකේ හිටපු මිනිස්සු චප්ප වෙලා යනවා. පිටිපස්සෙන් එන කෝච්චියක් දැකපු නෝලන් මාක්ගේ ඔළුවෙන් අල්ලගෙන මේ සැරේවත් තේරෙයි කියලා ඒ කෝච්චිය පැත්තට මාක් උස්සගෙන අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ කෝච්චිය මාගෙන්ගේ හැපිලා ඒක පොඩි වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි ඇතුළේ හිටපු මිනිස්සු පවා මාක්ගේ අත් නිසා චප්ප වෙලා යනවා. ඒකත් ඉවරුනහම නෝලන් මාක්ට පැහැදිලි කරනවා මේ මිනිස්සුන්ගේ ජීවිතවල වලින් වැඩක් නැහැ. එයාලට නෝලන් වගේ කට්ටිය නැතුව කිසිම දෙයක් කරගන්න බෑ කියලා මාක්ට හිතා ගන්න බෑ. මොකද මාක් දන්නවා නෝලන් විල්ට්‍රමයිට් කෙනෙක් තමයි. හැබැයි එයා පෘථුවියට ආවට පස්සේ එයා සතුටින් හිටියා කියලා. අනිත් එක තමයි මාක් දන්නවා නෝලන් මිනිස්සුන්ව බේරගන්න යද්දී මැරෙන්න පවා ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් නෝලන් කියන්නේ එයා ටික කාලයක් මෙහි සතුටින් හිටියා තමයි. හැබැයි එයා විල්ට්‍රම් වල කෙනෙක් කියලා ආයෙම මාක්ට ගහන්න පටන් ගන්නවා. ගහනවා කියන්නේ ඉතින් මාක් බලන්නේ නෝලන්ව කොහොම හරි වෙනස් කරන්න එයාගෙන් පෘථුවිය බේරගන්න. හැබැයි නෝලන්
නෝලන් කරන්නේ මාක්ට ඇත්ත පැහැදිලි කරලා දෙන එක. නෝලන් කියනවා මට මේ සත්වයක් ඉන්න ඕනේ නැහැ. මේ ලෝකෙ පුච්චල දානවා කියලා. මෙතන ෆයිට් එකනදී පට්ටම කියලා වැඩක් නැහැ. මාක්ගේ නහයෙන් කටින් පවාලා එනවා. මාක් මොනව කරත් එයාට වඩා නෝලන් මාර්ම ශක්තිමත්. නෝලන් මාක්ට බීම වැටෙන්න ගහලා අහනවා මාක්ට මෙන්න මේ වැඩක් නැති ලෝක නිසා මැරෙන්න ඕනද කියලා. ඒ විතරක් නෙමෙයි. මෙතනදී නෝලන් කියනවා අලුත් ළමයෙක් හදලා අවුරුදු 17කට පස්සේ එයාට හැමදේම ආයෙ මුලින්ද පටන් ගන්න පුළුවන් කියලා. මේ ළවිතින් මාක්ට දත් ගැලවෙන්නම නෝලන් ගහනවා. නෝලන් මෙතනදී මාක්ක මරණ තමයි හදන්නේ. හැබැයි නෝලන් අහපු එක ප්‍රශ්නයකට මාක් දීපු උත්තරය නිසා නෝලන්ට හිතෙනවා යා මේ මොකද්ද කරේ කියලා. ඒ ප්‍රශ්නේ තමයි තව අවුරුදු 500කට පස්සේ මේ ලෝකේ මාක්ට ඉතුරු වෙන්නේ මොකද්ද කියලා. ඒකට මාක් කියනවා අවුරුදු 500ක් ගත වුණත් මාක්ට යාගේ තාත්තා නෝලන් ඉන්නවා කියලා. මේ නිසා ඉතින් දුකින් වගේම තරහෙන් නෝලන් පෘථිවියෙන් යන්න යනවා. මාක් ගෙන ඉතින් බාගෙට පණ ගිහින් වගේ. ටික වෙලාවකට පස්සේ සීසලුයි එයාගේ කට්ටියයි ඩෙබී ඇවිල්ලා මාක්ව එක්කන් යනවා. පස්සේ අපිට පෙන්නනවා චිකාගෝ සිද්ධිය වුණ තැනට නිවුස් රිපෝටර්ස්ලා ඇවිල්ලා හැමදේම කියනවා. හැමෝටම පට්ට දුකයි. මොකද්ද මේ උනේ කියලා හැමෝම හිතනවා. මෝලස්ලාත් එයාලගේ ලැබ් එක ගිනි තියලා යන්න හදද්දි සීසල්ගේ සෝල්ජර්ස්ලා ඇවිල්ලා එයාලා වල්ලා ගන්නවා. නිවුස් වලින් පවා කියනවා චිකාගෝ වල මැරිච්ච මිනිස්සුන්ගේ ජීවිත ගණන් කරන්නවත් බෑ කියලා. ගාඩියන්ස්ලාත් ඇවිල්ලා ඉතින් මෙතන මිනිස්සුන්ට උදව් කරනවා. අනිත් පැත්තේ මාක්ට නම් ඉතින් හොඳටම අමාරුයි. ඒ හොස්පිටල් එකේ ඉද්දි එයාට හැරෙනවා. මාක්ට මේ මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ. එයාට මාරම දුකයි. එයාට විතරක් නෙමෙයි ඩෙබීටත් පට්ටම දුකයි. අනිත් පැත්තේ ගාඩියන්ස් එකතු වෙලා අර පරණ ගාඩියන් කෙනෙක්ගේ තිබ්බ ලේ පැල්ලම හොදලා දානවා. ටික දවසක් ගත වෙලා යනවා. හැමෝගෙම ජීවිතේ එකම තැන නතර වෙලා වගේ. ආටත් හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. හැමෝම නිකන් මේ වුණ සිද්ධිය නිසා ට්‍රාමටයිස් වෙලා. පස්සේ තව ටික දවසක් ගත වෙලා යනවා. මාක්ට දැන් සනීපයි. එයා සීසල්ගෙන් නෝලන් කොහෙද ගියේ කියලා අහනවා. සීසලුත් ඒක දන්නේ නැහැ. සීසල් මාක්ක පස්සේ එක තැනකට එක්කගෙන ගිහිල්ලා සීක්‍රට් ලැබ් එකක් පෙන්නනවා. මෙතන ඉතින් වෙනම එක්ස්පෙරිමන්ට් වගේක් යනවා. සීසල් මාක්ගෙන් අහනවා දැන් ඔමිනිමෙන් නැති නිසා ඒ අඩුව පුරවන්න මාක්ට පුළුවන්ද කියලා. හැබැයි එයා තාම රෙඩි නැහැ. ඊළඟට සීසල් මාක්වයි ඩෙබීවයි ගෙදර එක්කගෙන ගිහිල්ලා බස්සනවා. එයාලා ගෙදර ගියාම මාක්ට එයාගේ තාත්තත් එක්ක ගත කරපු කාලේ මතක් වෙනවා. ඩෙබීට නෝලන් කියපු දේවල් මතක් වෙලා එයා තනියම කාමරෙන්ද අඬන්න පටන් ගන්නවා. ඉතින් මේ හැමදේම අමතක වෙන්න කියලා මාක් එයාගේ යාළුවොත් එක්ක එළියට යනවා. ඩෙබිත් එයාගේ හිතේ තියෙන හැමදේම කතා කරන්න නෝලන්ගේ පරණ යාළුවෙක් වෙන ආට් හම්බෙන්න යනවා. ඩෙබි නම් ඉතින් ඇත්තටම මාරම දුකෙන් ඉන්නේ. අනිත් පැත්තේ මාක් එයාගේ යාළුවොත් එක්ක එළියට ගියා. සීසල්ගෙන් කෝල් එකක් එනවා පෘථිවිය පැත්තට කවුරු හරි ෆ්ලයි කරගෙන එනවා කියලා. ඔව් ෂිට්. බලද්දී ඇලන් ඒ ඇවිත් ඉන්නේ මාක්ලට පෘථිවියේ විල්ට්‍රමයිට් කෙනෙක් ජීවත් වෙනයි කියලා කියන්න. මාක් ඉතින් ඒ දේවල් දැනටමත් දන්නවනේ. ඒ නිසා ඉතින් මාක් උන හැමදේම ඇලන්ට පැහැදිලි කරලා කියනවා. ඉතින් ඇලන්ටත් පුදුමයි. එයා අන්තිමට මාක්ගෙන් අහනවා ඊළඟට මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මාක් කියනවා මගේ ඊළඟ බලාපොරොත්තු ඇවිල්ලා හයි ස්කූල් යන්නේ කියලා. ඕකේ. ඉතින් ඒ තමයි ඉන්විසිබල් සීසන් 1 එකේ සම්පූර්ණ කතාව. ඉතින් ඔයාලට මොකද සීසන් 1 ගැන හිතෙන්නේ? කමෙන්ට් කරන් යන්න බලන්න. මේ වීඩියෝ එකට ලයික් 1500ක් ආව ගමන් අපි සීසන් 2 එකත් බලමු. හරියන අපි ගිහින් එන්න. පීස්.